අපි ඔන්ලයින් 4 වෙනි දවසේ පටන් ගන්නවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අද නම් පොඩ්ඩක් වෙලා ගියා. පහක් වුණා. අද මම වෙලාව දාලා තිබ්බෙත් 11 ඉඳලා පටන් ගන්නවා කියලා. හරි. අද අපි කෙටි පේපර් එකක් සාකච්ඡා කරන්න. අපි දවස් 10ක් දිගටම මෙහෙම ගලාගෙන යනවා. මේ 4 වෙනි දවස අපි පළවෙනි දවස් දෙකේ රචනා ප්‍රශ්න මේ දවස් දෙකක් රචනා ප්‍රශ්න සාකච්ඡා කරා. අද දවසේ ඊයේ කෙටි පේපර් එකක් සාකච්ඡා කරා. අදත් පළවෙනි පත්‍රයේ ගණන් 25ක් කොහොම හරි සාකච්ඡා කරනවා. බලමු අපි වෙලාව අනුව මේ දවස් ටිකේම පාන්දර 1 වෙනකම් අපි වැඩ කරා. මේ යන්නේ කොහොම හරි O level පාස් වෙන ඉලක්කය තියාගෙන. ඒ හින්දා අනිවාර්යෙන් අපි හැමෝම මෙතන ඉන්න අය පාස් වෙන්න ඕන. මොකද අපි හැමෝගේම ඉලක්කය හොඳට විභාගේ පාස් වෙන එක. හරි? අද නම් ගොඩක් රැ වුණ හින්දා අපි ඉක්මනට වැඩේ කරන් යමු. මාත් එක ගණන් හදන්න මම මේ දවස්වල කරන්නේ පොඩ්ඩක් කටපාඩම් කිරිල්ලක් වගේ නිකන් ඔයාලා ළඟ ඉඳන් ඔයාලට උදව් කරන වැඩක් මේ දවස් ටිකේ කරන්නේ. කටපාඩම් කරන් යන්න තියෙන්නේ. හරිද? කටපාඩම් හරි කරගෙන ඔයාලට දැන් මේ වැඩේ ඉවර වෙදී ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් ගාණක් දැක්කහම මේක හදන්නේ කොහොමද කියන එක ඔළුවට එන්න ඕන. හරි? ඒකයි මම අවසන් දවස් ටිකේ මේ අල්ලගෙන යන්නේ. අවසාන දවස් ටිකේ කරන දේ තමයි අපිට වැඩිපුරම මතක හිටින්නේ. හරි? ඒ නිසා දැන් රෑද දවල්ද උදේද කියලා හිතන්න එපා. කොහොම හරි මහන්සියෙන් වැඩ කරමු. හරි? කොහොම හරි මේ දවස් ටිකේ මහන්සියෙන් වැඩ කරමු. රෑ කියලා හිතන්න එපා. පාන්දර වෙයි කරන්න දෙයක් නැහැ. මහන්සියෙන්. තව දවස් පොඩි ගානේ. ලබන සඳුදා නෙමෙයි ඊළඟ සඳුදා. ලබන සඳුදා නෙමෙයි ඊළඟ සඳුදා කියන්නේ මම හිතන්නේ තව දවස් චුට්ටයිනේ. මම ගණන් හදාගත්තේ නැහැ. තව දවස් ටිකයි තියෙන්නේ. හරි? රයිට්. ඒ හින්දා අපි වැඩ කරමු. හරි? අපිට තව දවස් ඉස්සරහට 6ක් තියෙන ඔන්ලයින් කරන්න. තියෙනවා. තව දවස් 11යි තියෙන්නේ. හරි? තව දවස් 11යි හරියටම තියෙන්නේ. 11 කියන්නේ පොඩි දවස් ගන්න. හරිද? අපිට ඉක්මනට වැඩ කරන්න තියෙනවා. වැඩ කරමු. හරි? අදත් කෙටි ප්‍රශ්න 25ක්, ලකුණු 50ක්. හරි? කෙටි ප්‍රශ්න 25 අපි විනාඩි 25න් හදමු. ලකුණු 50 කොහොම හරි ගන්න. try එකක් දෙමු. ලකුණු 50න් 40 පන්න ගන්න කොහොම හරි කරලා. තාම ඉන්නවා මේ දවස් ටිකේ දැන් සමහර ළමයි ගණන් පුළුවන් කියලා අතහැරලා ඉන්න ළමයි අතරින්න එපා. කොහොම හරි අපිට පුළුවන් කියලා හිතලා සමහරලාවට මේ වර්ධන දැන් පොඩි දේවල් තියෙනවා මේ දවස් ටිකේ. හැමදේම තිතටම තියාගන්න ලකුණු 50ම කෙටි ප්‍රශ්න 25ට 50ම ඉලක්ක කරගෙන හදමු. හරි? රයිට් අපි වැඩ කරමු. ඒ වගේම තමයි. දැන් අපේ පේපර්ස් ගෲප් වගේක් තියෙනවා. ඔයාලා දන්නවා පේපර්ස් ගෲප් තියෙනවා. ඊට පස්සේ හෝම් ගෲප් කීපයක් තිබ්බා. අපේ අර පේපර් දාන ගෲප් එකෙන් අයින් වෙන්න එපා. ඒකට ඉස්සරහට දැන් O level දවස්වල එක එක විෂයන් තියෙන දවස්වල අපි කලින් හොඳ පේපර්ස් ටිකක් දානවා. දැන් ගෲප් වල ඉන්න දාන හොඳ පේපර්ස් ටික ගන්න. ඒ වගේම තව අපි channel එකක් තිබ්බා. ඔයාලා දකින්න ඒකත් ඔයාලා ෂෙයා කරලා තියෙන්නේ. ඒවත් පොඩ්ඩක් බලන්න. මේ හැමදේම ඉගෙන ගන්න තියෙන දේ ගන්න. ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. මේක අනිවාර්යෙන් එනවා කියලා හැම දෙයකටම ලෑස්ති වෙන්න මිදස්. හරිද? රයිට්. අනිත් එක ඔයාලගේ 9 වසරේ නංගිලා මල්ලා ඉන්නවනම් අපි හෙට පටන් ගන්නවා 9 වසර අලුතෙන් ගතික ආයතනයේ පන්තියක්. පුළුවන් නම් ඔයාලට හොඳයි නම් එවන්න පුළුවන්. ගතික ආයතනයේ හෙට දවල් 3ට පටන් ගන්නවා. අලුත් 9 වසරට ආපු ඔයාලගේ නංගිලා මල්ලා එහෙම ඉන්නවනම් කියන්න. හෙට තමයි එක අලුතෙන්ම පටන් ගන්නෙ. පොඩි ගෲප් ක්ලාස් එකක් පටන් ගන්න ළමයි ගොඩක් ගන්න නැති ක්ලාස් එකක්. ඒ හින්දා එහෙම ඉන්නවනම් කියන්න. හරි? රයිට්. අපි වැඩේ පටන් ගන්නවා අද. කෙටි ප්‍රශ්න 25 හදන්නේ. එක ප්‍රශ්නෙට විනාඩියයි හම්බ වෙන්නේ. ගන්න කොලයක් ලෑස්ති වෙන්න. ප්‍රශ්න අංකේ දැම්මා, උත්තරේ දැම්මා. හරි? රමිත 10 වසර තියෙනවා. හරිද? අපි 10 වසරේ පන්තියක් නැද්ද කියලා අහනවා. 10 තියෙනවා. 10 පන්තිය තියෙන්නේ බ්‍රහස්පතින්දා 3ට. 11ක් තියෙනවා. 11 තියෙන්නේ අපි සඳුදා. අලුත් 11 ළමයින්ට. සඳුදා 3ට. හරි? හරි. අපි වැඩේ කරමු. කොහෙද පන්ති තියෙන්නේ කියන්නේ අපි කුරුණෑගල ගතික අධ්‍යාපන ආයතනය කියලා එකක් තියෙනවා රජපිහිල්ල පාරේ.
ගතික අධ්‍යාපන ආයතනය කරන්නේ අපි පන්ති ටික සාමාන්‍යයෙන් ළමයි තොග පිටින් ගන්න ගෲප් ක්ලාස් විදිහට තමයි අපි කරලා යන්නේ. සල්ලි වලට වඩා ළමයි පාස් කරන පැත්තෙන් තමයි ගොඩාක් හිතන්නේ. ඒ හින්දා මොනවා හරි කරලා මේ අවසාන මොහොතේ දැන් මේ 11 ළමයි අවසාන මොහොතේ හැලෙන්න දෙන්නේ නැතුව මේ අල්ලන් යන්නලා යන්නේ මේ ආපු හැම ළමයාම පාස් කරා. හරි බ්‍රහස්පතින්දා. ඔව් හරි. අපි වැඩ පටන් ගමු. ගන්න කොලයක් කෙටි ප්‍රශ්න හදන්නේ. ප්‍රශ්න 4-5 දානවා. එක ප්‍රශ්නකට විනාඩියයි ගන්න පුළුවන්. තවත් මේ ගණන් හදන්න බැරි කට්ටිය මේ හැම දෙයකින් උදව්වක් ගන්න. හරි? එහෙනම් වැඩ කරමු රොමිට. හරි? 3ට. රයිට් මෙන්න අපේ පළවෙනි ප්‍රශ්න ටික. වැඩ කරලා යන් ඉක්මනට අද කෙටි ප්‍රශ්න ටිකක් හදන්න තියෙන්නේ අපි. අපි හෙට රචනා ප්‍රශ්න වලට ආපහු බහිනවා. මෙන්න අපේ පළවෙනි ප්‍රශ්න සෙට් එකට යන්න හදන්නේ. අලුතෙන්ම ආපු ළමයි ඉන්නවනම් ප්‍රශ්න ලියන්නේ මම අවසානට අපේ ගෲප් එකට ප්‍රශ්න දානවා. පේපර් එක දානවා. හරි? රයිට්. මෙන්න අපේ පළවෙනි ප්‍රශ්න 4. ප්‍රශ්න අංකේ දැම්මා උත්තරේ හැදුවා. එච්චරයි. ප්‍රශ්න අංකේ දාලා උත්තරේ හදන්න. දැන් අපි මේවා ගණන් ගොඩක් හදලා තියෙනවා. ප්‍රතිශත දර්ශක කුඩා පොදු ගුණාකාරයේ ත්‍රිකෝණයක කෝණ ওই තුනම මේ පාර අනිවාර්යෙන් වෙනවා. හරි? රයිට්. ඉක්මනට හදන්න. විනාඩි 4න් ටස් ගාලා හදන්න දක්ෂයෝ ඉන්නවනේ. කෙටි ප්‍රශ්න 25ට ලකුණු 50ම අද ඕන ගොඩක් අයගෙන්. හරි? අලුතෙන් අද කීප දෙනෙක් ආවා මට මතක හැටියට. ඒ අය ඔන්න අපේ වැඩේ වලට දිගට යද්දී අහුවේ කොහොමද යන ක්‍රමය කියලා. අපි මේ ප්‍රශ්න 4 උත්තර සාකච්ඡා කරලා තමයි ඊළඟ ප්‍රශ්න 4ට යන්නේ. ඔයාලා ඉස්සෙල්ලා ටස් ගාලා මේකේ උත්තර ටික ලියන්න. ඉක්මනට විනාඩි 4යි හම්බ වෙන්නේ. විනාඩියක් ඉවරයි. පවන් ඉවරයි. ද කියන්නේ පවන්. ඔව්. එක්කෙනෙක් ඉවරයි විනාඩියකට ගණන් 4ම හදපු ඉන්නවා. පවන් අපි සුපුරුදු පරිදි මුලින් ඉඳන්ම ආපු ඉන්නවනේ. අය අනිත් අපි සුපුරුදු නම මෙතක සූර්යාරච්චි ඉවරයි. වාසනා නිසල් නිසල් අද ගේමට බහැලා ඉන්නේ. තවින්සා අභිලාෂ් ඉවරයි. දිලුක ඉවරයි. වැඩේ කර යන්නේ. දෙසඳු දිනාලි නෙතාරා එනවා. තව නිමිත ඉන්නවා. උදර්ශන ඉඳුනිල් ඉන්නවා. ඒ ඉවර කරපු කට්ටිය දෙන්න මේක ඉන්න අය සමහරවිට නමුත් පාඩම් ගොඩාක් අයගේ තෙනුක් දිසානායක ඊනම් කලින් කියන්නේ පිටුද දැක්කද මතීෂ ඕෂධී ඉන්නවා අපේ ඕෂධ ගුණවර්ධන කියන්නේ අර අයියා නේද සෙව්මිනි මනුජ ෆාතිමා යහ්රන් දෙව්මි ගොඩක් අය ඉවරයි විනාඩි 3යි ගියේ තව එක විනාඩියක් දෙන්න හරි ළමයි මම මේවා හදන ක්‍රම අනම්මනම් දිනක විශ්වා ඔක්කොම කියලා තියෙන්නේ පියවර චුට්ටක් කරලා ලියන්න ගෞරවණී උත්තර දැම්ම පවන් 3600යි 10යි තුන්වෙනි බලය 1000යි 2යි x දැක්කේ හරි උත්තර බලමු අපි අලුත් බබාලා ඉන්නවද ආපු කට්ටිය සාවින්දයා තරුල් පුතා ඉන්නවා හරි හරිද රයිට් ගණන් ටික හදමු දිනෙත් පබසරයි හරිද ගොඩක් කට්ටිය ඉවර කරලා තියෙනවා ගණන් 4 හදමු මුල ගණන් 4 මම මේ හදන ක්‍රමයටම පුළුවන් තරම් හදන්න ඕ ලෙවල් වලට හරිද ගොඩක් ළමයි අර කෙටියෙන් එහෙම මෙහෙම ගහලා ගන්න එපා දන්න ගාන හරියට හදන්න
නොදන්න ගාන මොන හරි ෂේප් එකක් දාලා හදන්න. මේ මුල ගණන් අනිවාර්යෙන් ගොඩ අමාරු වෙන්නේ මුල ගණන් 10 ලස්සනට තිතටම හදන්නේ. හරි කොහොම හරි ගොඩ දාන්න ඕනේ. කොහොම හරි පාස් වෙන්න ඕනේ විභාගේ. මෙන්න විකුණු මිල රුපියල් 24000 දුරකථනයක් තියෙනවා 115ක බද්දක් අය කරනවා. එකතු කළාගේ මත බද්ද කියන්නේ බද්දේ නම එකතු කරන්න කියන්නේ එකතු කරන්න කියලා නෙමෙයි කියන්නේ එකතු කළාගේ මත බද්ද කියන්නේ බදු වර්ගයේ නම. හරිද? කියන වැට් බදු වලට කියන සිංහල නම තමයි එකතු කළාගේ මත බද්ද කියන්නේ. රුපියල් 24000 ජංගම දුරකථනයක් තියෙනවා. මේ බලන්න 24000ක ජංගම දුරකථනයක් තියෙනවා. හරිද? මේ ජංගම දුරකථනයෙන් 115ක් සෙව්මිනි බද්ද ගහනවා. එතකොට 115 බද්ද කියන්නේ මට මේක වැඩි කරලා දෙන්නකෝ. 240 15 බිඳුවයි 15ක් 4 60න් බිඳුවයි 6ක් ඉතුරු 30යි 36යි රුපියල් බලන්න මේ උත්තරය ආද කියලා 3600යි පවන්. හරිනේ? මේ විදිහටම හදන්න. අය නම් මනම් කටු වැඩ කොල ඒ කතන්දර නෑ. ඒ පේපර් එකේ එතනම මේක එහෙමම හදන්න තියෙන්නේ. වෙන කටු පුළුවන් තරම් කටු කොල අයින් කරන්න. හරිද? රයිට්. දෙවෙනි එක දර්ශක ආකාරයෙන් ලියන්න තියෙන්නේ මෙන්න දෙක LG කිව්වොත් ළමයි. LG කියන්නේ බේම් මෙතන නැට්ටේ තියෙන්නේ 10. 10 පාදේ කියලා අපි ගන්න මේක. මෙතන ඉලක්කමක් නැත්නම් අපි ගන්න 10. LG 1000 සමානයි 3. හරිද? මතකනේ? ලඝු ගණනක් ආවොත් නේ පවන්. ලඝු ආවොත් මෙතන මේ G අකුරේ යට ඉලක්කමක් තියෙනවා. ඒකට අපි කියන්නේ පාදය කියලා. මේකේ දැන් පාදය නැහැ කීයද කියලා. පාදය නැත්තම් අපි මෙතන ගන්නෙ 10. එක නෙමෙයි ගන්නෙ මෙතන 10 ගන්නෙ. හරි? ඕනනම් කොහොම 10 දා ගන්නත් පුළුවන්. මේ 10 අරගෙන 10 උඩින් මෙයා ලියනවා. 10 උඩින් ලියනවා අර 3. සමානයි 1000 කියලා මෙන්න මේ 1000 මෙතන ලියනවා. මෙහෙමයි ලියන්නේ ලඝු දර්ශක විදිහට. මෙහෙම ලියපුවාම ලඝු නැති වෙනවා. මේ මෙතනින් තමයි පටන් ගන්නෙ. අර නැට් ඉලක්කමෙන් පටන් ගන්න. මෙයාට අපි කියන්නේ පාදය. පාදයේ උඩ තමයි මෙයා ලියන්නේ. හරි? රයිට්. 3. කුඩා පොදු ගුණාකාර ආවොත් අනිවාර්යෙන් විහිදවන්න. නැත්නම් බෙදලා ගන්නත් පුළුවන්. හරිද? 4 නම් මේම 4 විහිදවන්න දෙවරක් 2 කියලා. විහිදුවා ලිව්වා. දෙවරක් 2යි x වර්ග කියන්නේ x y බලන්න මෙහෙම විහිදුවද කියලා නැත්නම් ඔක බෙදලා ගන්න ඕන. හරි? ඊට පස්සේ 6 කියලා කියන්නේ දෙවරක් 3යි. 6නේ තිබ්බේ. දෙවරක් 3යි x 6යි x තිබ්බේ. 3යි y වර්ග කියන්නේ y 2යි. ඔන්නෝම විහිදුවා ගන්න. දැන් මේක ASCII උත්තරේ තියෙනවා. හරිද? මේකේ හැම වර්ගෙන්ම වැඩිපුරම තියෙනව ගන්න ඕන. දෙකේ වැඩිපුරම ඉන්නේ මෙතන. 3 වැඩිපුරම කියන්නේ 3 එකයි තියෙන්නේ. x වැඩිපුරම තියෙන්නේ මෙතන. y වැඩිපුරම තියෙන්නේ මෙතන. හැම වර්ගෙම වැඩියෙන් ඉන්න කට්ටිය ගන්න. ඒ තමයි උත්තරේ. 2 2යි 3 1යි x 2යි y 2යි. හරිද? රයිට් උත්තරේ එනවා 12යි x 2යි y 2 ආවනම් ලකුණු දාගන්න. හරි? මෙන්න 4 ත්‍රිකෝණයක් තියෙනවා. මෙහෙම දික් කරලා තියෙනවා. මෙහෙම තියෙනවා. මෙතන ඍජු කෝණයක් තියෙනවා. හරිද? ඍජු කෝණේ තිබ්බේ මේ පැත්තේ. මේ පැත්ත කියන්නේ ඇතුළේ ඍජු කෝණනේ. මෙතන 30යි ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම. හරිද? මේ 30යි මේ 90යි 30යි 90යි දෙන්න එකතු කරලා නම් 30යි 90යි දෙන්නගේ එකතුව කෙලින්ම සමානයි මේ එළියට කියලා ගන්න පුළුවන්. 30යි 90යි දෙන්න එකතු වුණාම කෙලින්ම සමානයි මේ එළිය කෝණයට. නැත්තම් මෙහෙම පුළුවන්. 30යි 90යි නම් මෙතන 60. මේ 60න් මෙයා ගන්නත් පුළුවන්. කොහොම හරි x එන්නේ 120. x එන්නේ 120. හදන ක්‍රමය ඕන නම් 180න් අර 60 අඩු කරලා 120 ගන්නත් පුළුවන්. ඔහොම. මෙහෙම ගන්නත් පුළුවන්. නැත්තම් මේ 30යි 90යි එකතු කරලා දාන්න කට්ටියක් ඉන්න ප්‍රමේයයක් තියෙනවා. පාදයක් දික් කරාම බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ දෙකට සමානයි. හරිද? රයිට්. මේමයි මුල ගණන් 4. ඔන්න බලා ගන්න. මේකේ ලකුණු මෙහෙම. මම ඊයේත් මේකේ ලකුණු දෙන ක්‍රමයක් කියලා දුන්නා. හරිද? මේ වගේ පියවර වලට ලකුණු දෙන හැටි අනම්මනම් කියලා දුන්නා. ඔළුවේ තියාගන්න ළමයි පළවෙනි ගානේ 3600 තිබ්බනම් කෙලින්ම ලකුණු 2යි අය බලන්න දෙයක් නැහැ. 3600 නැත්තම් හදිස්සියවත් මේක වැරදිලා නම් 36000වත් ලියන මෙයා නැත්තම් තමයි මෙන්න මේකට එක ලකුණක් හම්බ වෙන්නේ. හරිද?
දෙවෙනි ගාන නම් කෙලින්ම මේක තිබ්බොත් ලකුණු දෙකමයි. ඒකේ පියවර නැහැ. දෙවෙනි ගානේ පියවර නැහැ. කෙලින්ම මේකට තමයි ලකුණු. තුන්වෙනි ගානේ මේ කූපෝගු වල මෙහෙම විහිදුවල තිබ්බොත් එක ලකුණක් හම්බෙනවා. විහිදවල තිබ්බොත් මේ වගේ එක ලකුණක් හම්බෙනවා. නැත්තම් මෙන්න මෙහෙම එක පෙළට ලියලා තිබ්බොත් එක ලකුණක් හම්බ වෙනවා. 12යි x වර්ග y තිබ්බනම් කෙලින්ම ලකුණු දෙකයි. හරිද? එහෙනම් මේ උත්තරේ තිබ්බොත් කෙලින්ම දෙකක් දාගන්න මේ අනිත් ලකුණු දාන්න ඕනේ. කෙලින්ම මෙයාට දෙකයි. මේක තිබ්බනම් දෙකයි. මේක නැත්තම් තමයි අනිත් ඒවා බලන්නේ. හරි. අවසාන ගානේ රූපේ ඇතුලේ මෙන්න මෙතෙන්ට 60 පුරවලා තිබ්බොත් මම නම් කියන්නේ පුළුවන් තරම් මේ දන්න ළමයි වුණත් රූපේ ඇතුලෙත් පුරවන්න. මෙතන 60 පුරවලා තිබ්බොත් එක ලකුණක් හම්බ වෙනවා. රූපේ ඇතුලේ මෙතන නිකන් 60 ලියලා තිබ්බා කියන්නකෝ. එක ලකුණක් හම්බ වෙනවා. හැබැයි අර 180න් 60 අඩු කරලා හරි මෙතන 120 ගත්තා නම් කෙලින්ම ලකුණු දෙකයි. හරිද? 120 තිබ්බොත් ආයේ මෙතන 60 වල බලන්න නැහැ කෙලින්ම දෙක දෙනවා. හරිද? රයිට්. එහෙනම් මෙන්න හදන ක්‍රමේ හරි? මම දැක්කේ නෑ. හරි. ඔන්න ප්‍රශ්න හතරක් ඉවරයි. සර් හදන විදිය නැත්තම් ඔව් මන් දිගටම කිව්වා ළමයි හදන විදිහ නැත්තම් ලකුණු දෙනවා. අවසාන උත්තරේ හරිනම් ලකුණු දෙනවා. හරිද? දැන් මේ බලන්නකෝ. මේකේ මේ පළවෙනි ගාන බලන්නකෝ. දැන් ඔයාලා අය අහනවා මගෙන් 3600 මනෝමෙන් ගත්ත කියන්නකෝ. 3600 මනෝමෙන් ගත්තා 3600 හරිනේ. හදන ක්‍රමේ නැතුව උත්තරේ මනෝමෙන් ගත්තත් සම්පූර්ණ ලකුණු හම්බෙනවා. ඔය පියවර ඕන කියලා කියන්නේ හදිස්සියවත් මේ 3600 වැරදුනා කියන්නකෝ. 3600 වැරදුනොත් එහෙම එක ලකුණක් හරි දෙන්න යාලා පියවර බලනවා. එතකොට මේක තියෙන එක වාසි. හැබැයි හරියටම 3600 ලිව්වනම් ලකුණු දෙකයි ආය පියවර ඕනෙත් නැහැ. හරිද? ළමයි කෙටි ප්‍රශ්න 25 සාමාන්‍යයෙන් පියවර බලන්නේ නැහැ. උත්තරේ තිබ්බනම් ලකුණු දෙකම හම්බෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ තිබ්බේ නැත්නම් එහෙම උත්තරේ අපිට දාගන්න බැරුණා කියන්නකො. එහෙම වුණොත් නිකන් චුට්ටක් වෙන මොනවනේ හදලා තිබ්බත් ලකුණක් හම්බෙනවා. ඒකයි පියවර ලියන්න කියන්නේ. නැතුව පියවර ලියන එක දැන් කෙටි ප්‍රශ්න 25 පියවර ලියන එකේ ලොකු මහ දෙයක් නැහැ. උත්තරේ දන්නවනම් කෙලින්ම දාලා දාන්න තියෙනවා. හරිද? රයිට්. දැක්කේ නෑ මම මේ කියපු එක. පොඩ්ඩක් ඉන්න බලන්න. ප්‍රශ්න තියෙනවනේ ප්‍රශ්න ලියහගෙන යන්න එපා. සර් කොහොම ඔය ගාන හැදුවත් ලකුණු දෙනවා. ඔව්. ළමයි මේ මම හදපු ක්‍රමයටම හදන්න ඕනේ නැහැ. තේරුණාද? මම හදපු ක්‍රමයටම හදන්න ඕනේ වෙන තව ක්‍රම සමහර ගණන් වලට ක්‍රම 7-8 තියෙනවා. මොන ක්‍රමෙන් හරි කමන්නේ. අවසාන උත්තරේ ගත්තනම් මේක දැන් ওই සමහර ළමයි මේ ප්‍රතිශත ගණන් එහෙම කතිර වගේ දාලාත් ගන්නයි. ඒක දන්න කට්ටිය දන්නවා කතිර ක්‍රමයක් තියෙනවා. එහෙම දාලත් මේව හදනවා. මේ කුඩා පොදු ගුණාකාරයෙම බෙදලා බෙදලා හදන කට්ටියත් ඉන්නවා. ඒක අමුතු ක්‍රම වලට හදන කට්ටිය ඉන්නවා. එහෙම ඕන ක්‍රමයකට හදලා ළමයි. අවසාන උත්තරේ ගත්තොත් ලකුණු දෙනවා. මොන ක්‍රමයකටද දෙනවා. එහෙම ක්‍රමයක් කියලා නීතියක් නැහැ කොහෙවත්. ගණන් වල. හරිද? රයිට්. ඔන්න 4යි. ඊළඟ ප්‍රශ්න වලට යන්න හදන්නේ. 5 ඉඳන් අපි යමු. හරි? ඒ අතරේ තව ප්‍රශ්න ආවොත් අහන්න. හිතට මොනවා හරි ගැටලුවක් ආවොත් අහන්න. සමහර අනිත් ළමයින්ට ඒක ගැටලුවක් නොවුනත් සමහර ළමයින්ට ගැටලුනේ. පවුනේ අයට. මෙන්න 5 6 7 8. හදමු. එකපාර උත්තරේ දාන්න පුළුවන්. හැබැයි සමහර ගණන් තියෙනවා එකපාර උත්තරේ ගන්න බැරි ගණන්. නේ? ඒ හින්දා ඉතින් පොඩ්ඩක් හරි හදලා දාන්න. හැබැයි O level වල උත්තරේ තිබ්බත් ලකුණු දෙනවා. හරි හදා යන්නකෝ මොකද්ද මේ කියන්නේ? සර් එතකොට ඕකේ දෙවෙනි කොටසත් උත්තර විතරක් දැම්මොත් නම් ලකුණු දෙන්නේ නැහැ පුතෝ. ළමයි දෙවෙනි කොටසේ ගණන් හදද්දී නම් උත්තරට විතරක් ලකුණු දෙන්නේ නැහැ. දෙවෙනි කොටසේ අනිවාර්යෙන් හදන ක්‍රමේ ඕනමයි. කෙටි ප්‍රශ්න 25 විතරයි chance එකක් දීලා තියෙන්නේ. මතක තියාගන්න. කෙටි ප්‍රශ්න 25 උපරිම chance දෙනවා. ලකුණු ගන්නව නම් ගන්න තියෙන්නේ කෙටි 25න් තමයි අදින්න තියෙන අදින්න. කෙටි ප්‍රශ්න 25 තමයි උපරිම chance දෙනවා. උත්තරේ නිකන් ළඟින් ගියත් ගෑවිලා ගියත් දෙනවා. හරි? සමහර ළමයි උත්තර දෙක දෙක ලියනවා ෂුවර් නැති ඒවා. හදමු. විනාඩියක් ගියා.
දෙවෙනි විනාඩි ඉවරයි. ඉවරයි කියලා ගොඩක් අය දාලා තිනවා. කවුද බලමු ඉවර සෙව්මිනි තෙනුක් ජනෝද්‍යාව උත්තරක් දාලා තිනවා තෙනුක් නම් කවුද උදර්ශන එමල්කි දිනාලි ගොඩක් අය වුණ මම අර මුලින් ඉවර කරපු කට්ටිය දැක්කේ නෑ සූර්යාරච්චි තරුල් දිලුක විනාඩි 3ක් ගියා ඕෂධි සර් අර FT වගුවේ දාන නෑ කියලා දැක්කේ නෑ ජනෝද්‍ය මොකද්ද කට්ටිය දානවා මට මේ හොයන්න බෑ ඔල එවන මැසේජ් එක මොකද්ද කියලා සමහරලාට සර් අද අර FT වගුව දාන්නේ නෑ කියලා සර් කිව්වා FT හැදුවා කියලා මුල් ලකුණු දෙන්නේ කවුද කියන්නේ මුල් ලකුණු දෙන්නේ නැහැ කියලා දැන් මම ඔච්චර අවුරුදු ගානක් බැලුවා දුන්නා ළමයි අර මධ්‍යන්නේ හොයන වගේ මතකද මම ඔයාලට කිව්වා මධ්‍යන්නේ වගේ තීරු පහෙන් දන්නේ නැත්නම් හතරෙන් හදන්න කී ලකුණු දෙන්නේ නෙමෙයි දුන්නා අපි ගිය අවුරුදු දෙක තුනක බැලුවා දෙක තුනේම දුන්න ලකුණු හරි හරිද ජනෝද්‍ය පාටලීද දිනෙත් හරිද හදමුද පවන් අයින් කරන්නද මේක අමන්දි හරි අපේ ගෲප් එකට මම දාන්නම් මේක දැන් සමහර ළමයින්ට බැරි වුණා නම් හරි හදාගන්න අපි දැන් ප්‍රශ්න කලිමුත් කීපයක් කරානේ අපේ ගෲප් එකේ මං හිතන්නේ මේ හැමෝම සෙට් එකම ඉන්නවනේ හරිද අපි දැන් ප්‍රශ්න 8කට විතර වගේ ආවා මං ඒ ටික දාන්නම් අපේ ගෲප් එකට හරිද දාලා වැඩ කරනවා හරි ඔන්න අපි දැන් මේ වෙද්දී හදපු ටික දැම්ම ගෲප් එකට අපි මේක අයින් කරා හරි හරි ඔම් බලා ගන්නකෝ මෙහෙම ප්‍රශ්න දැන් ප්‍රශ්න ගොඩයි හරි මම ඇත්තටම හිතේ තියෙන ප්‍රශ්න අහන්න විභාගයට සමහරලාට මම අර කිව්වේ සමහර ළමයින්ට ප්‍රශ්නයක් නොවෙන ඒවා සමහරට ප්‍රශ්න වෙනවා දැන් මෙහෙම දෙයක් ළමයි කෙටි ප්‍රශ්න 25 ගොඩාක් ළමයි මොලෙන් කරන්න ගේම ගහන්න හරිද ඒක තමයි එකක් තමයි දැන් හිතන්න මෙහෙම කෙටි ප්‍රශ්න 25 නිකන් පොඩි කෙටි ප්‍රශ්නයක් ආවා කියන්නකෝ අපිට දැන් උත්තරේ හිතා ගන්න බැරි උත්තර දෙකක් එනවා කියන්නකෝ නිකන් x 12ක් වෙනවා x 7ක් වෙනවා දැන් අපිට තීරණය කරගන්න බෑ මොකක්ද උත්තරේ කියලා දැන් කෙටි ප්‍රශ්න හදනකොට අපිට උත්තර දෙකක් එනවා දැන් අපිට දැන් දෙකම දාන්නත් නම් එහෙම ප්‍රශ්න එනවනේ
එහෙම වුණාම සමහර ළමයි දෙකම ලියනවා. මෙහෙම ලියනවා. මේ බලන්නකෝ. අපි හිතමුකෝ පස්වෙනි ප්‍රශ්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නේ හදන් යනකොට x ට එනවා කියන්නකෝ 8 කියලා උත්තරය. හරිද? පස්වෙනි ගාන හදනවා කවුරු හරි. පස්වෙනි ගාන හදන් යද්දි 8 එනවා. එයා තව පොඩ්ඩක් කල්පනා කරා වෙන විදිහට කල්පනා කරාම හදන් යනකොට x ට එනවා 6. 6 එනවා කියන්නකෝ. කොහොම? දැන් සමහර ප්‍රශ්න තියෙනවා. දැන් එකම ප්‍රශ්නේ එක ක්‍රමයකට හදද්දි 8 එනවා, තව ක්‍රමයකට හදද්දි 6 එනවා. දැන් මොකද්ද අපි කරන්නේ නේද? එහෙම වුණාම සමහර ළමයි කරන්නේ අර මේ ගාන ළඟින් ඒ ගාන තියෙන කොටසේ තැන් දෙක උත්තර දෙකම ලියලා තියෙනවා. තේරෙනවද? සමහර ළමයි මෙහෙම උත්තර දෙකම සමහර ළමයි නම් කපනවා එක. හරිද? බලපුවහම දැන් අපිට මෙහෙම ගොඩ මට මෙහෙම හම්බෙලා තියෙනවා. සමහර ළමයි උත්තර දෙකක් ලියලා එකක් වැරදි කියලා කපනවා. මෙහෙම අපි දුම් මෙයා කැපුවා කියන්නකො. හරිද? මේක වැරදි කියලා කපනවා. බලපුවාම මේ උත්තරේ හරි. හරි එක තමයි කපලා තියෙන්නේ. කියන්නකො. එතකොට ඉතින් කපලා තිබ්බොත් නම් ළමයි කවදාවත් ලකුණු දෙන්නේ. කපපුවා දිහා ඇහැ කැරලා බලන්න. තේරෙනවද කියන එක? ඕ ලෙවල් වල ගණන් වල නම් කවදාවත් ඉරකින් කපලා තිබ්බොත් නම් ඒ කපපු උත්තරේ කොච්චර හරි ගියා. කපපු උත්තරේ ඇතුලේ ලකුණු 10ක්ම තිබ්බා. ඇහැ කැරලා බලන්නේ සමහර ළමයි ඉන්නවා ලකුණු 10 ගත් එක කපලා හදපු එකේ ලකුණු බින්දුව. එතකොට ඉතින් අපරාධනේ වැඩක් නැහැනේ. ඒ වගේ. එතන සමහර කපට ළමයි ඉන්නවා එකම ගාන තැන් දෙකේ හදනවා කපන්න නැතුව. මේකත් කපන්න නැතුවම හදනවා. හරිද? 8ත් එහෙම වදිනවා 6ත් කපන්න නැතුව තියෙනවා. මේ සමහර ළමයි බයයි. මෙහෙම තිබ්බොත් එහෙම ගොඩක් මෙහෙම තිබ්බහම හරි උත්තරේට ලකුණු දෙනවා. තේරෙනවද? හරි උත්තරේ ලකුණු දානවා ඒගොල්ලෝ බලපුවා මේ ළමයා හදලානේ මේ හරි උත්තරේ. හරි. ඒ හින්දා අපිට හැබැයි හැම ගානකම දෙක දෙක හදන්න එපා. එහෙම සමහර ළමයි එහෙමත් ඉන්නවනේ. හැම ගානෙම උත්තර දෙක දෙක දාගෙන යන්න එපා. අපිට හිතා ගන්න බැරි තැනක් ආවොත් උත්තර දෙකක් වගේ එනවනම් දෙක දාලා තියන්න දෙකම. කපන්න නැතුව තියන්න. දැන් අපි හිතමුකෝ රචනා ප්‍රශ්නයක් හදනවා කියලා. අර දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්නයක් හදනකොට ඒ වගේත් ඒ ප්‍රශ්නේ වෙනවා. ගත්තා අපි හිතමුකෝ ප්‍රතිශත ගාන හදනකොට එක ක්‍රමයකට එක උත්තරයක් තව උත්තරයක් එනවා. එහෙම වුණාම ළමයි පිටු දෙකක් අරගෙන එක පිටුවක එක විදිහට හදන්න ආයෙත් අලුත් පිටුවක් අරන් ආයෙ වෙන ක්‍රමයකට තව පිටුවක ඒක හදන්න. උත්තර පාත්‍ර බලන කෙනා දෙකම බලනවා. දෙකම බලලා වැරදි ගියා අයින් කරලා හරි එකට දානවා. ඔයාලා කපන්න ඕනේ නැහැ ඒක. උත්තර පාත්‍ර බලන කෙනා කපනවා. තේරෙනවද? එහෙනම් උත්තර දෙක දෙක තුන වගේ ආවොත් නිකන් ෂුවර් නැතිව ආවොත් තැන් දෙක හදන්න. කපන්න නැතුව තියන්න. එහෙම තියෙනවා. සමහර ළමයි නිර්මාණ ගාන අඳිනවා. නිර්මාණ ගාන ඇඳලා බලනවා. සමහරට ෂුවර් නැහැ තව එකක් අඳිනවා. දෙකම ඇඳලා තියෙනවා කොකට. එතකොට හරිද නෑ. හැබැයි ඉතින් වෙලාව තියෙනවා. හරිද? ස්පීඩ් වෙන්න ඕන අපි. වෙලාව තිබ්බොත් එහෙම වෙනවා. එහෙනම් පොඩි කපටි දේවල් සමහර දේවල් පාවිච්චි කරන්න විභාගෙට ගෙනකොට. හරිද? මම ගණන් වලට මේ කියන්නේ. හරි? රයිට්. ඕම් බලා ගන්න. අපි දැන් යන්නේ පස්වෙනි ප්‍රශ්නේ. හරි? අපි එන්න හදන්නේ අර සාධක කතන්දරයටනේ. ඔය සාධකත් නිතරම එනවනේ. අපි මේවට කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලානේ. මේ බලන්න පස්වෙනි ගාන. මේ ගාන මෙහෙම ඇදුවද බලන්නකෝ. x වර්ගය ඍණ 5යි x ධන 6නේ. හරි. අපි මේකට කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශ. මෙහෙම එකක් ආවොත් අගයි මුලයි දෙන්න අරන් පැත්තකින් ලියා ගන්න. අගයි මුලයි කියන්නේ 6යි x වර්ගයයි. 6යි x වර්ගයයි පැත්තකින් ලියුවා. ලියලා 6යි x වර්ගය කැඩුවා දෙකට. 6 කියලා කියන්නේ 3 වරක් 2යිනේ. 6 කියන්නේ 3 වරක් 2යි. x වර්ගෙන් එක x එකක් මෙතෙන්න දැම්ම අනික මෙතෙන්න දැම්ම. දැන් මේ 3ෙනුයි 2ෙනුයි මේ මැද පහ හදන්න ඕන. හැදෙනවනේ 3යි 2යි 5යිනේ. හැබැයි මැද තියෙන ඍණ 5නේ. ඍණ 5යින්ද මෙයාටත් ඍණ දානවා මෙයාටත් ඍණ දානවා. ඍණ 3යි ඍණ 2යි ඍණ 5 එනවනේ. හරි. දැන් අපි මැද පදේ අයින් කරනවා. අයින් කරලා මැද පහ වෙනුවට මේ දෙන්න දානවා මැදට. මම බලා ගන්නකො. x වර්ගය එහෙමම ලිව්වා. අර මැද පහ අයින් කරලා මේ දෙන්න මැදට දානවා. ඍණ 3යි x උයි ඍණ 2යි x උයි මැදට දැම්මා. අවසානයේ අර ධන 6 ලිව්වා. අර පහ වෙනුවට තමයි මේ දෙන්න ගත්තේ. අන්න මේ දෙන්න හොයාගත්ත හැටි. අගයි මුලයි පැත්තකින් ලියලා දෙකට කඩපුවාම අර මැද පහ නිකන් වෙනවා. හරි. දැන් ඔන්න හතරක් ආවා. මේ හතර දෙක දෙක වෙන් කර ගන්නවා. මේ දෙකේ තියෙනවා සාධකයක් x අකුර. x අකුරක් අයින් කරගත්තොත් x වර්ගෙන් එක x එකක් ඉතුරු වෙනවා. x අකුරක් අයින් කරොත් 3 ඉතුරු වෙනවා. මේ දෙකේ තියෙනවා පොදු ඉලක්කමක් ඍණ 2. ඍණ 2 අයින් කරගත්තොත් ළමයි හැමතිස්සෙම මේ ඉලක්කම තමයි එන්නේ මෙතෙන්ට. ඍණ 3 තිබ්බොත් ඍණ 3. ඍණ 5 නම් ඍණ 5. ධන 5 නම් ධන 5. ඍණ 2නේ.
ඊට පස්සේ ඍණ දෙක අයින් කරගත්තොත් x ඉතුරු වෙනවා. මෙන්න මෙතන ඍණ 3ක් ඉතුරු වෙනවා. ධන 6 ඍණ දෙකෙන් බෙදුවොත් ඍණ 3යි. නැත්නම් මෙන්න මේ ගොඩම මෙතෙන්ට එනවා. මේකම බලලා මෙතෙන් ලියන්න තියෙන්නේ. අවසානයේ මේකේ උත්තර දෙකක් එනවා. x ඍණ 3 තියෙන්නේ. x ඍණ 3 x ඍණ 3 එයා ගන්නවා එක ගොඩකට. එළියේ ඉන්න මේ x උයි මේ ඍණ දෙකයි අනිත් ගොඩට ගන්නවා. මෙන්න මෙහෙම තමයි ඔගේ සාධක ලියන්නේ. හරිද? මම මේක ලකුණු දෙන ක්‍රමයේ පස්සේ කියන්නම්. ඔන්න හදලා නැත්තම් හරි වැරදි නම් හරි ඔන්න බලා ගන්න. හරි? 6 වෙනි ගාන. 6 වෙනි ගානේ තිබ්බේ පොඩි රවුම් කෑල්ල. අංශක 45 පුළුවන් නම් කටපාඩමේ තියාගන්න. 45 කියන්නේ ළමයි 8න් එකක්. සමහර ළමයි මෙන්න මෙහෙම ලියනවා. බලන්න ඔයාලත් මෙහෙම ලියනවද කියලා. 2 මේක යහන්නේ වර්ගඵලයනේ. වර්ගඵලය නම් ළමයි 5r වර්ගය. සමහර ළමයි මෙහෙම ලියනවා. 360න් 45 කියලා. හැබැයි මාකින් ස්කීම් වල මම මෙහෙමනම් කවදාවත් දැකලා නැහැ. හරිද? ඒ කියන්නේ කලාතුරකින් අපිට මෙහෙම එකක් හම්බ වෙන්නේ. මෙයා කටපාඩමින් ලියන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් අය. අංශක 45ක් කියන්නේ 8න් 1. මේක තමයි මම දැකලා තියෙන්නේ හැමතැනම තියෙනවා. 45 නම් 8න් 1. 90ක් නම් 4න් 1. ඒ වගේ. හරිද? 5r වර්ගයෙන් 8න් 1යි. නෑ මේක චාපදි ගහන්න. චාපදි ග. එහෙනම් 25r ගෙන් 8න් 1යි. චාපදි ගහන්නේ 25r ගෙන් 8න් 1යි. 2 5 7න් 22යි r 14යි 8න් 1යි. හරි? කැපෙනවා. 14ට 7 කැපෙනවා 2යි. ඒ දෙකට 8 කැපෙනවා 4ක් ඉතුරුයි. මේ දෙකට 4 කැපෙනවා 2ක් ඉතුරුයි. මේ දෙකට 2 කැපෙනවා 11. උත්තරේ 11වද බලන්න. චාපදිග 11යි. 7 වෙනි ගාන. හරි? 7 12 17 මේක ඇවිල්ලා සමාන්තර ශ්‍රේණියක්. 21 වෙනි පදේ අහන්නේ. හරිද? ඔන්න කෙටි ප්‍රශ්න වල මෙහෙම දෙයක් තියෙනවා. ළමයි මේකේ සූත්‍රය අමතක නම් කෙටි පේපර් එකේ පුළුවන් මේක ඇඟිලි ගණන් කරලා 21 වෙනි පදේ හොයාගන්න. සමහර ළමයි නම් එන්න දිගට ලියලා මේක හොයාගන්නවා. කෙටි පේපර් එකේ මොන ක්‍රමෙන් හෙව්වත් ලකුණු දෙනවා. ඇඟිලි ගණන් කරලාද එහෙම ඕන දෙයකින් ලකුණු දෙනවා කෙටි පේපර් එකේ. හැබැයි රචනා ප්‍රශ්න ලියද්දී නම් සූත්‍රය අනිවාර්යයෙන්ම ඕන. තේනවද? මතක තියාගන්න. කෙටි කියන්නේ කෙටි පේපර් එක කියන්නේ කෙටි ප්‍රශ්න පත්‍රය කියන්නේ කෙටියෙන්ම ලියන්න. එන්න හැරි ලියන්න බෑ. සූත්‍රය නැතුව ලියන්නත් පුළුවන් ඕන. හරි? මම සූත්‍රයෙන් ගන්න මේක 21 වෙනි පදේ හින්දා සූත්‍රයෙන් ගන්න එක ලේසි. tn සමානයි a ධන n ඍණ 1යි d සමාන්තර ශ්‍රේණියක්. 21 වෙනි පදේ t 21. a කියන්නේ පළවෙනි පදයට දාන්නේ 7. n කියන්නේ පද ගණන 21යි ඍණ 1යි. d කියන්නේ පොදු අන්තරය. පහනේ පහ යන්නේ. බලන්න මේක උත්තරේ මට කියන්න බෑ කීයද කියලා 7යි. 21කින් එකක් 20යි. 20 ඒව පහ සෙවෙනි 100යි 7යි 107යි. බලන්න මේක ආද කියලා 21 වෙනි පදේ 107යි. හරිනේ පවන් මෙන්න අවසාන එකේ 8 වෙනි ගාන බලන්න මම මේ පැත්තෙන් ලියන්නම්. මිනිස් දින ගානක් ආවොත් ළමයි මිනිස්සු වැඩි කිරීම දින සමානයි මිනිස් දින කියලා ලියා ගන්නකො. මිනිස් දින ගානක් ආවොත් මිනිස්සු වැඩි කිරීම දින මිනිස් දින. මිනිස්සු දින වැඩි කරලා පෙන්නන්න. හරි? ඔහොම බලන්නකො. කිසියම් වැඩකින් 4න් එකක් නිම කිරීමට මිනිස්සු 5කට දවස් 3ක් යනවලු. 5කට දවස් 3යි නම් 5 3 15යි කියලා ගන්න. හැබැයි මිනිස්සු 5ක් දවස් 3ෙන් කරලා තියෙන්නේ වැඩකින් 4න් එකක්ලු. මේ කට්ටිය කරලා තියෙන්නේ වැඩකින් 4න් එකක්. එහෙනම් වැඩෙන් 4න් එකක් තමයි 15 කියන්නේ. එහෙනම් මුළු වැඩේ 4න් 4ම 4න් එකක් 15 නම් සම්පූර්ණ වැඩේ 4න් 4ම කියන්නේ 15 වේව 4ක් මුළු වැඩේ. 4න් 4ම 15 වේව 4ක් වෙනවා 60ක් මුළු වැඩේ. එහෙනම් සම්පූර්ණ වැඩේ කරන්න අපෙන් අහන්නේ මිනිසුන් 10කට මෙන්න මෙතන මිනිස්සු 10 නම් දින කීයද කියලා අහන්නේ. අර 60 වැඩේ කරන්න 10 වරක් කීයද? 10 වරක් කීයද 60ට? 6යි. දින 6යි. දින 6න් කරනවා මුළු වැඩේ. 10 දිනක් හිටියොත් අර 60 වැඩේ දවස් 6න් කරනවා. හරි? රයිට්. ඔන්න ගණන් අට හැදුවා. මෙන්න මෙහෙමයි ලකුණු දෙන්නේ. ළමයි, ඔයාලා මේක දන්නවද? මෙන්න මේ ත්‍රිපද ප්‍රකාශනයක් ආවා. හරිද? මේකේ ලකුණු ක්‍රමය බලා ගන්න. මෙන්න මෙහෙම අගයි මුලයි දෙකට කඩලා
මෙහෙම කෑලි හතරක් මේ ලියලා තියෙන්නේ. 1 2 3 4. මෙන්න මේ කෑලි හතර ලිව්වොත් හරියටම ලකුණක් දෙනවා. හරිද? ඊළඟ පේලියට ලකුණක් දෙන්නේ. අය ලකුණ ආයෙත් ඊට පස්සේ තමයි. අවසාන මේ වරහන් දෙක තිබ්බොත් නම් කෙලින්ම ලකුණු දෙකම දෙනවා. එහෙනම් මේක තිබ්බොත් ලකුණු දෙකම දාගන්න. අවසාන උත්තරේ නැත්තම් මේ මං කොටු කරපු එක තියෙනවා. හරිද? ඔය දෙක තමයි මේකේ ප්‍රධාන පියවර දෙක. හරි මේ මැද පියවර නම් නැතත් කමන්නේ. මේකයි මේකයි තිබ්බනම් හරි. අවසාන වරහන් දෙක තිබ්බනම් මුකුත් නැහැ ලකුණු දෙකම හම්බ. හරි. 6 වෙනි ගානේ සූත්‍ර වලට ලකුණු දෙන්නේ නැහැ. සූත්‍රයට දෙන්නේ නැහැ ලකුණු. මෙන්න මේ 25R 8n එක ඒකට එක ලකුණක් හම්බෙනවා. හැබැයි 11 තිබ්බනම් කෙලින්ම ලකුණු දෙකම හම්බෙනවා. සූත්‍ර මොනවත් ඕනේ මනෝමෙන් හරි 11 ගත්තා නම් ලකුණු දෙකම හම්බෙනවා. හරි. 7 වෙනි ගානේ සූත්‍රයට ලකුණු දෙන්නේ මෙන්න මේ ආදේශ කිරීමට මේ පෙළට තමයි ලකුණක් හම්බෙන්නේ. පියවර කියන්නේ මේ පෙළ. ඊළඟ පෙළ ඕනෙත් නැහැ මේක ඕනෙත් නැහැ. 107 තිබ්බනම් කෙලින්ම ලකුණු දෙකම හම්බෙනවා. ඔය ලියන්න ඕන ටික දැනගන්න හරියට. හරිද? සූත්‍ර මහ ලොකුවට බලන්නේ පළවෙනි පේපර් එකේ. ආදේශ කිරීම ඉලක්කම් දාන එක බලනවා. මැද සුළු කිරීම නේ අවසාන උත්තරේ බලනවා. කෙටි ප්‍රශ්න කෙටියෙන් ගන්න ඕන. හරි? මිනිස් දින ගණන් වල මෙන්න මේ මිනිස්සු වැඩි කිරීම දින 15 තිබ්බනම් එක ලකුණක් එනවා. මේ පළවෙනි පෙළට තමයි එක ලකුණක් හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ 6 තිබ්බනම් කෙලින්ම ලකුණු දෙකම එනවා. සමහර ළමයි හිතිනුත් මේ 6 හදලා ගන්නවා. වෙන ක්‍රම වලටත් මේ 6 ගන්නවා. 6 තිබ්බනම් ලකුණු දෙකයි. 6 නැත්තම් තමයි පියවර බලන්නේ. හරිනේ? ඔන්න ගණන් 8ක් හැදුවා. ප්‍රශ්න තිබ්බොත් අහන්න. මම පැහැදිලිව මේ කියලා දෙන්නේ O level ලියන ක්‍රමේ ටිකක් වෙනස් ක්‍රමයක් ඒක. O level වලට හරියටම අත්දැකීමක් ඕනේ උත්තර ලියන්න. හරිද? ඒ හින්දා හරියට මේක ඇහැරලා තේරුම් ගන්න මං හැම ගානෙන් ගානම මේ පියවර ලියන්න ඕන. මේක එච්චර ලොකුවට වැදගත් නෑ කියලා කියන්නේ. කාලයත් එක්ක එන සටනක් තියෙන්නේ. අනවශ්‍ය ඒවා අඩු කරලා ලස්සනට උත්තර ලියන්න. හරිද? මං අවසානට පෙන්නන්නම් ලකුණු 100න් 100 ගත්ත ළමයෙක් දැකමු නැති අයට කොහොමද ලකුණු 100න් 100 ගත්ත ළමයෙක් O level ළමයෙක් ලියලා තියෙන්නේ කියලා. හරි? ඒක අපි ඉස්සරහට බලමු පස්සේ. හැබැයි ඒ ළමයිත් ලියලා වැඩි. මේක අඩු කරන්නේ නැහැ ගොඩක් ළමයි. අඩු කරන්න බයයි. අනේ මන් දන්නේ නේ. හරි. දැක්කේ නෑ. මම ඊළඟ වටෙන් වගේ උත්තරේ දෙන්නම්. අපි ඊළඟ ප්‍රශ්න වලට යන්න. නැත්නම් අපි වෙලාව යනවා. හරි? හොඳ ලකුණක් ගන්න නම් හරියට ඔළුවෙන් අවධානයෙන් ඉන්න. හරි? එක දශමයක්වත් කපා ගන්න එපා. දැන් අපි ප්‍රශ්න කරා 8ක්. මෙන්න 9 10 11. හදන්න බලන්න. විනාඩියක් ගියේ නෑ තව. ඔන්න අර ප්‍රශ්නයත් අහලා තියෙනවා. සර් O level වල මධ්‍යයන්නේ ගාන දීලා තියෙන විදිහ නැතුව අනෙක් විදිහට හැදුවොත් කමක් නැහැ. හදන්න. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් ළමයින්ට ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා O level පේපර් මාර්කින් කාදී දන්න කට්ටිය දන්නවා. ඒ ළමයි හදන්නේ මේ තීරු පහෙන් නෙමෙයි හතරෙන් කියලා ගොඩක් ළමයි. ඒතර ලකුණු දුන්නේ අපි නම් පහුගිය අවුරුදු ඔක්කොගේම ලකුණු දුන්නා. අපි නෙමෙයි හැමෝම දුන්නා. හරි ඉවර කරා. පවන් මෙතුක ඉවරයිලු. චිරන්දි හදනවද? සේවිත ඉන්නවා. අවන්දි අමන්දි අරුණ දිනෙත් දෙසඳු දෙව්මි දිලුක එමල්කි ෆාතිමා හේෂාන් හිරුෂ ඉමාෂ ඉෂාදී ජනෝද්‍යා ලක්ෂිකා මල්මදී සූම් යූස පුළුවන් නම් වෙනස් කරන්න බලන්න
විශ්ව විශ්වා විශ්මී විමංශී විහඟ සත්සර උදුල සසංග නැද්ද? දිනාලිය ඉවරයි. උදර්ශන ඉවරයි. තෙනොක් නම් ඉන්නවා ගේමේ මා සසංග ඉන්නවා. උත්තර දෙන්න මේකයි මම නිකන් බැලුවේ දැන් කම්මැලි වගේ උත්තර දෙන්න නැත්තන් නිකන්. අමන්දි හදනවනේ. හරි. විනාඩි 3යිනේ මේක ගණන් තුනට හම්බෙන්නේ අපිට. හරි දැම්මා. මේ ත්‍රිකෝණ නම් උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඉවරනේ තරුල්. පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණේ අර කෝණ දෙකක් සමානව තියෙනවනේ තර. හරි. සූත්‍ර මතකනේ. ඔය 10 වෙනි ගාන නම් සූත්‍රය දීලා තියෙනවා 2πrh දෙනෙත් දිනේ දිනේ දිලුක නම් උත්තර දාලා තිනවා. හරි හදමු. හරිද හදමු දෙන්න. 9 10 11 ඉවරයි කියලා දැම්ම කවුද මන් දැක්කේ නැහැ. මේකේ ඔකොටම කලින් මම අරකට දාලා ඉන්නම්කො නේ. මට ප්‍රශ්න දදා ගෲප් එකකට දාගෙන යන්න එපා. නැත්නම් එකපාරට අර උත්තර හදාගන්න බැරිුණ ළමයින්ට පොඩ්ඩක් අය ප්‍රශ්නේ බලා ගන්න ඔන්න ගෲප් එකකට දානවා. මම පස්සේ මේ සම්පූර්ණ පේපර් එකම දානවා. හරිද ළමයි? ගෙදර වැඩ ඔක්කොම හරියට ඉවර කරන්න. හරි? ගෙදර වැඩ දෙන ඒවා ඔක්කොම කරන්න තරුල්. චුට්ටක්වත් දශමයක් තියාගන්න එපා. මම දැන් මේ දවස්වල අත්‍යවශ්‍යම වැඩ තෝරලා දෙන්නේ. ගෙදර වැඩ දාන ඒවා ගෲප් එකට දාන ඔව් ගෲප් එකට දාන ඔක්කොම ටික හදන්න. අද නම් කට්ටිය වැඩි වගේ තමයි ඇත්තට. අද ගොඩක් ඉන්නවා. 70ක් විතර ඉන්නවා නේ. වෙනද 50 කරන්න අපි හිටි. අද ඉන්නවා. අද බදාදා හොඳයි මේ අඟහරුවාද කට්ටිය. හෙටක් තියෙනවා. හෙට අපේ ඔන්ලයින් එක තියෙනවා. හෙට කරන්නේ රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න නම් අනිවාර්යෙන් හදන ක්‍රමේ ඕන. ඒවට වෙනම මම හදන්නට කියලා ඔක්කොම හරියට බලා ගන්න. ළමයි ගණන් කියන්නේ වෙන්න දක්ෂයෝ නෙමෙයි. ගණන් කියන්නේ තනිකර මේ මොලෙන් ගහන ගේම් එකක් මේක. තමාට අපි දක්ෂ නැති වෙන්න පුළුවන්. හරිද? දක්ෂ නැති වෙන්න පුළුවන්. අපේ මොලේ පාවිච්චි කරන ක්‍රමය තමයි ගණන් කියන්නේ. හරි? සමහරව ඉන්නවා එන්න ලොකුවට දක්ෂ නැහැ. ෂේප් එකේ ගේම ගහන කොහොම හරි එකක් ගන්නවා. ඒක තමයි අපේ දක්ෂකම කියන්නේ. හරිද? ඒක මේක තමන්ගේ හැකියාව. ඒක කටපාඩම් කරලා අනම්මනම් කරලා ගණන් ලියන්න බෑ. ඒක ඔළුවෙන් කරන්න ඕන. ඔළුව තියෙන්න ඕන ගණන් කියන එකට. හරිද? රයිට්. මෙන්න හදමු ගණන් ටික. ඔළුවෙන් හදමු. 9 10 11. හරි? ඒ කියන්නේ මේකේ තියරිය දාගන්න ඔළුවට. මේ බලන්නකො. ත්‍රිකෝණයක් නම් 180 මතක් වෙන්න එපා. ඒ වගේ මේවත් මතක් වෙන්න ඕනේ. මේ බලන්නකො. ළමයි ත්‍රිකෝණයක මෙහෙම පාද දෙකකට සමාන ගහලා තිබ්බොත්. පාද දෙකකට සමාන ගහලා තිබ්බොත් මේ කෝණ දෙක සමාන. එතකොට මෙයාට තිබ්බේ ඒනේ. එහෙනම් මෙයත් ඒ. මෙයා 40යි. දැන් අර සාම්ප්‍රදායික ළමයි වෙන්න එපා. සාම්ප්‍රදායික ළමයි කියන්නේ සාම්ප්‍රදායික ළමයි තමයි ඒ ධන 40 සමාන 180. ඒ සාම්ප්‍රදායික ළමයි. තේරෙනවද කියන එක? අපි දැන් ගණන් වල පේපර් මාකින් කරද්දී බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික ළමයි නෙමෙයි. එන බ්‍රයිට් බලාපොරොත්තු වෙන්නේ. ඒ ධන 40 180 ලියන ළමයකට වඩා මට මේක හිතින් කියන්නකෝ. 180න් මේ 40 අයින් කරන්නකෝ. 180න් මේ 40 අයින් කරාම ඉතුරු කීයද? 180න් මේ 40 ගියොත් තව 140ක් ඉතුරුයි. ඒක තේරෙනවද? 180න් මෙයා අයින් වුණොත් 140ක් ඉතුරුයි. මෙන්න මේ ඉතුරු මේ දෙන්න තමයි 140 වෙන්නේ. මේක හිතින් අඩු කරගන්න. හරි? මෙයා හිතින් අඩු කරගෙන මේ 40 අඩු වුණාම 140ක් තව ඉතුරුයි. මෙන්න මේ දෙන්න තමයි 140 කියන්නේ. එකපාරම ලියන්න පුළුවන් නම් 2a සමානයි 140 කියලා වල වැඩක්. එකපාර ලියන්න පුළුවන් නම් මේක මේ දෙන්න 140. හැබැයි දැන් එන්න ඔළුව තියෙන මේක ලියා ගන්න. අඩු කරලා හිතින් හදා ගන්න ඕන. නැත්තම් අර සාම්ප්‍රදායික ක්‍රමේ ලියන්න. ඊට පස්සේ දෙපැත්තම දෙකට බෙදනවා. ඒ එකක් 70. හරිද? බලන්න 70 ආවද කියලා.
පොඩි පියවරයි බලන්නේ. හරිද? එන්න හැලී බලන්න හේතු එහෙම ලියන්න එපා මෙතන. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගාලා ලියන්න එපා. වෙලාව අනිවාර්යෙන් මදි වෙනවා. 10 වෙනි ගාන. හරි? 10 වෙනි ගාන අරය 7ක් වූ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය. හරි. සිලින්ඩරයක් තියෙනවා. හරිද? මේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේකට. වක්‍ර පෘෂ්ඨය 880. හරිද? අරය 7යි. අපිට කියනවා උස සොයන්න කියලා. උසට අපි ගන්න අකුර h නේ. හරි. දැන් අපි ගන්නවා මේකේ සූත්‍රය. ඔයාලට මතකනේ වක්‍ර පෘෂ්ඨයේ සූත්‍රය 2πrh 2πrh ගේ උත්තරේ තියෙන 880 ගේ. ඔන්නෝම ලියන්න. දැන් ඉලක්කම් දාමු. 2π කියන්නේ 7න් 22යි r 7යි h දන්නේ 2πrh උත්තරේ 880. දැන් 7ට 7ක් කැපෙනවා. 22 ඒවා දෙකක් 44යි h 880යි. h හොයන්න දෙපැත්තම 44න් බෙදනවා. බෙදපුවාම මෙයා කපලා ගියා. දැන් මෙහෙම අය ප්‍රශ්න තියෙනවා. මම බලා ගන්නකො මට මේ කියන්න එනවා මට මෙතනින් එහාට යන්න බෑ. මේ වැඩේ කරන ළමයි ඉන්නවා. මේ බලන්නකො. ළමයි 880 44න් බෙදාදී මඤ්ඤම් කරන ළමයි ඉන්නවා. වේ මෙහෙම. මේ 4ට මේ 8 කපලා 2යි කියලා දාන්න. මේ 4ට මේ 8 කපලා 2යි දාන්න. බිංදුව 220යි කියලා ගන්න. ඔන්නම මරපරවල් ඉන්නවා. ඔය මේ ගණන් හදනකොට එහෙම මෙහෙමනම් කපන්න එපා අපිට කොච්චර සමහර දක්ෂයොත් මෙහෙම කපනවා. අය අතන ගිහලා බය වුණා. ළමයි බිංදු අග බිංදු තිබ්බොත් අග බිංදු කැපුවේ හැකි. මෙන්න මෙහෙම ඉලක්කමෙන් ඉලක්කම කපන්න බෑ. 8ට 4 එහෙම කපන්න බෑ. කෙලින්ම 44 එකපාරම කපන්න ඕනේ. ඉලක්කම ඉලක්කම කපන්න බෑ මෙහෙම. කෙලින්ම 88ට 44 ඒවා දෙකයි. 88ට 44 ඒවා දෙකයි බිංදුවට බිංදුව 20යි. හරි සමහර ළමයි ඔය නිකන් කපන්න ගිහලම ලකුණු නැති කරගන්න. හරි රයිට් 11 වෙනි ගාන ත්‍රිකෝණ දෙකක් තියෙනවා මෙහෙම එකට සෙට් කරලා මෙහෙම බලා ගන්න මෙහෙම තියෙනවා ත්‍රිකෝණ දෙකක් මෙහෙම තියෙනවා මේක නම් ටක් ගාලා බලපු ගමන් එව්වේ හැකි උත්තරේ. මෙතන ඍජු කෝණයක් තියෙනවා මෙහෙම කෝණයක් තියෙනවා ඍජු කෝණයක් තියෙනවා මෙහෙම තියෙනවනේ. ළමයි මේ ගහනවා x ABY ත්‍රිකෝණ. ABY කියන්නේ මේ සයිඩ් එකේ ත්‍රිකෝණ. මම මේ පාට කරේ ABY ත්‍රිකෝණයයි මේ අනිත් පැත්තට තියෙන ත්‍රිකෝණයයි අංග සම අවස්ථාව අහන්න. මේවා නිකන් මොලේ ටස් කලක් කියන්න පුළුවන් නේ. මේක දිහා දැක්කම පේනවා අපේ කෝණ දෙකක් තියෙනවා කියලා. මේ ඍජු කෝණේ තියෙනවා වෙන කෝණයක් තියෙනවා. ඍජු කෝණේ වෙන කෝණය කියන්නේ කෝ වෙනවනේ. තේරෙනවද කියන්නේ? ඍජු කෝණේ වෙන තව කෝණයක විදිහට කෝ වෙනවා. අනිත් එකට එන්නේ පාදයක්නේ. කෝ පා අවස්ථාවට එන්නේ මේක. කෝ පා කියලා ලියවද බලන්න ඔයාලා. මේකේ උත්තරේ ගහලා තියෙන්න ඕන තුන්වෙනි එක. ඒකේ අංග සම අවස්ථාව කෝ පා. පාදේ මොකද්ද ළමයි? මේ යට පාදේ දෙකටම පොදුයි. මේ යට තියෙන පාදේ යට පාදේ ත්‍රිකෝණ දෙකටම අහු වෙනවා. මේ ත්‍රිකෝණයත් යට එක අහු වෙනවා මේ ත්‍රිකෝණයත් යට පාදයක්. පොදු පාද. හරි මේ කෝණ දෙක අහු වෙනවා ඍජු කෝණ දෙකක් අහු වෙනවා. කෝණ දෙකයි එක පාදේ. කෝ. හරිනේ? රයිට්. ලකුණු කොහමද දන්නවද? ලකුණු වෙන්නේ මෙහෙමයි. මේ ත්‍රිකෝණ ගාන නම් මෙන්න මෙයා තිබ්බොත් එක ලකුණයි උත්තරයට තිබ්බොත් දෙකයි ගෙලින්ම. මේ සිලින්ඩර ගානේ සූත්‍රයට ලකුණු නැහැ. සූත්‍රයට නැහැ. මේ ආදේශයට එකයි. මේ සුළු කිරීම මැදට නැහැ. 20 තිබ්බනම් කෙලින්ම දෙක. 20 තිබ්බනම් කෙලින්ම ලකුණු දෙකයි මේ මොනවත් බලන්නේ හරි? මේක නම් අනිවාර්යෙන් කෝපාම තියෙනවා. හරි? කෝපා තිබ්බොත් දෙකයි නැත්තම් බිංදුව. හරි. දැන් යමු අපි 12 13 14 15 ගණන්. හරි? හදයි යන් ලකුණු මට අවසාන ලකුණු ටික ඕන. ලකුණු බලනවා 50න් ලකුණු 50න් 40න් එහා ඇදගත්තොත් ඒකට අත ගහන්න පුළුවන් ඈ. ඒකක්ම ඔළුවේ තියාගන්න. හරිද? රයිට්. මෙන්න. දැන් එන්නේ කොයිද? මේකනේ 12 13 14 15. හදන්න. ඔය 12 වෙනි ගානේ තියෙන්නේ මැද පොඩ ඉන්න බලන්න මොකද්ද කියලා ලකුණ. 12 වෙනි ගානේ මැද තියෙන්නේ බෙදීමක් ඈ.
12 වෙනි ගානේ මැද තියෙන්නේ බෙදීම. දෙකයි x වර්ගයට y බෙදනවා 4යි. මතකනේ බෙදීමක් ආවොත් ගුණ කිරීමක් කරලා උඩයට මාරු කරනවා. 13 වෙනි ගානේ තියෙන වර්ගඵලය 360න් 90 ලියන්න එපා, එකපාරම ලියන්න 4න් එකයි. ඔය ලකුණු දෙන පියවර ලකුණු දෙන තැන් ටික එහෙම අල්ලගන්න හරියට. ඕ සසංග. අපි හෙට කරන්නේ රචනා ප්‍රශ්න. හෙට අපි පොඩ්ඩක් බලමු කලින් 10ට විතර වගේ පටන් ගන්න. හෙට බදාදා පුළුවන් නම් එනට වැඩි වෙලාවක් කරන්න. හරි මෙතක ඉවරයි. තෙනොක් ඉවරයි. තෙනොක් නම් අද ඉන්නව නේද දිගටම? නෑ. විනාඩි 2ක් ගියා. විනාඩි 2ක් ගියා. මෙන්න ගෲප් එකකට දැම්මා ප්‍රශ්න ටික. මම ළමයි අද දැන් කෙටි ප්‍රශ්න කරත් සම්පූර්ණ පළවෙනි පේපර් එකක්ම දානවා ගෲප් එකට. එතකොට ඉතුරු අඩුපාඩු බලලා සම්පූර්ණ කරන්න හෙට අපි පළවෙනි පේපර් එකේ රචනා ප්‍රශ්න ඉඳන් ආය යනවා දිගට. ආය වටයක්. කොහොම හරි හදනවා කටපාඩම් වෙනකම්. විනාඩි 3 ඉවරයි. විනාඩි 3යි තත්පර 8ක් ගියා. මේ ටික හදන්න. සංජනා හරි. උදර්ශන ඉවරයි. උදර්ශන ඉඳුනිල් සර්පය නේද? දිනාල් ඉවරයි. චිරන්දි ශරි දිලුක තරුල් මතීෂ සාවින්ද්‍යා ෆර්නාන්ඩෝ දිලුක සෙවුනි හැදුවද කියන්නේ? රයිට්. හරි. හදමු මේ ගණන් ටික. ඔන්න අපි ගෲප් එකේ තියෙනවා ගණන් ටික. බලමු උත්තර ටික හරියද කියලා. ඔය දැන් ගොඩක් අය ඉන්නවා දැන් නම් මේ වෙලාවේ නම් හදනවා. ඊට පස්සේ විභාගයට ගියාම බය වෙනවයි විවරණවයි එහෙම කරගන්න එපා. හරිද? කොහොම හරි හදන්න.
ලේසි ගණන් කොහොමවත් වරද්දන්න එපා. මෙන්න අපි හදනවා 12 වෙනි ගානේ ඉඳන්. මම බලා ගන්න. 12 13 14 15 හදන්න යන්නේ. හරි? රයිට්. භාග බෙදීමක් තියෙන්නේ. භාග සම්බන්ධ මොනවා හරි දෙයක් එනවා විභාගෙ. බෙදීම, එකතු කිරීමද, අඩු කිරීමද මොනවා හරි එකක් තියෙනවා. මම බලා ගන්න. හරි? මෙන්න 12. මේ 12 වෙනි ගාන අමාරු නම් කියන මම පස්සේ ලේසි ක්‍රමයක් තියෙනවා කියලා දෙන්න. ඔය බල එහෙම කපන්න දන්නේ නැත්නම් 2x වර්ගය යට y බෙදීමනේ. බෙදීම ගුණ කිරීම කරලා මෙතන උඩ යට මාරු කරන්න. 5y උඩට දාලා 4x යටට දැම්මා. දාලා කපනවා. මේ y ට මේ y කපන්න. හරිද? මෙතන x වර්ගයට x එකක් කැපෙනවා. x වර්ගයට x එකක් කැපුණොත් එහෙම මෙන්න මේ වර්ග ලකුණ කපන්න x එකක් තව මෙතන ඉතුරු වෙන්න ඕන. මේ x එකට මෙතන x වර්ගයෙන් එකක් කැපුණොත් එකක් තව ඉතුරු වෙන්න ඕන. ඔය කැපිලා තේරෙන්නේ නැත්නම් කියන තව ලේසි ක්‍රමයකුත් තියෙනවා. මේ දෙකට කැපෙනවා මේ හතර තව දෙකක් ඉතුරුයි. අවසානට ඉතුරු වෙන්නේ 2යි උඩ 5යි x බලන්න මේක ආවද කියලා. යට 2යි උඩ 5යි x. හරිනේ විශ්ව. මෙන්න 13. මෙහෙම රවුම් කාලක් හතරෙන් එකක් මේ තියෙන්නේ. මේකේ වර්ගඵලයනේ අහන්නේ. වර්ගඵලය 5r වර්ගයෙන් 4න් 1යි. කොහොමද දාන්නේ? මේ 4න් 1 ඉස්සරහින් දාන්නත් පුළුවන්. 5 කියන්නේ 7න් 22යි. 28යි 28යි 4න් 1යි. බලන්න කැපෙනවා 28ට 7 ඒවා 4යි. ඒ 4ට මේ 4 කැපුණා. බලන්න 22 ඒවා 28ක් 8 2 16 කියන්නේ 616ද බලන්න. මේකේ උත්තරේ 616ද බලන්න ආවේ. මෙන්න 14. හරි? x ධන 1 කුඩයි ඍණ 3. x තනි කරගන්න. ධන 1 මේ පැත්තට ගේන්න. ධන 1 අනිත් පැත්ත ඍණ 1. එතන ඍණ 3 දිනවනේ. ධන 1ත් මෙහෙට ආවොත් ඍණ 1 වෙනවා. ඍණ 3යි ඍණ 1යි ඍණ 4. ඍණ 3යි ඍණ 1යි ඍණ 4 කියලා මෙහෙම ගත්තා. පොඩ්ඩක් ඉන්න අපෙන් අහන්න ප්‍රශ්නේ. x ට ගැලපෙන විශාලම නිකිලය. x ට ගැලපෙන විශාලම ගාන මේ බලන්නකෝ. x කුඩයි ඍණ 4නේ. x කියන එක ඍණ 4ට වඩා කුඩයි. එහෙනම් x ට ගන්න පුළුවන් පළවෙනිම ගාන කීයද? ඍණ 4ට වඩා කුඩා ඉලක්කමක් කියන්න බලන්න. ඍණ 4ට වඩා කුඩා ඉලක්කම තමයි ඍණ 5. එහෙනම් x ට ගන්න පුළුවන් විශාලම අගය ඍණ 5 කියලා වෙනම වෙන් කරලා ලියන්න. ඍණ 5 ඍණ 6 එහෙම ගන්න පුළුවන්. x ට ගන්න පුළුවන් ලොකුම ගාන ඍණ 5. ඊට වඩා ගානක් ගන්න බෑ. හරි? 15 වෙනි ගාන හදන්නේ මෙහෙමයි. ඔන්න බලා ගන්න මේවත් එන්න ඉඩකඩ වැඩි මේ 15 වෙනි ගාන. 1 යට x ධන 1 යට 2x සමානයි 6න් 1යි. මේ ගාන කොහොමද හදන්නේ? මොහොම බලා ගන්නකො මේක හදන හැටි. මේ ගාන හදද්දී 15 වෙනි ගාන හදද්දී මෙන්න මේ වම් පැත්තේ තියෙන භාග දෙක එකතු කරගන්න. එකතු කිරීමක් තියෙන්නේ. අඩු කිරීමක් තිබ්බොත් අඩු කරගන්න. එකතු කරනකොට මේ හරයන් දෙක සමාන වෙන්න ඕන. මෙතන 2x නම් මෙතනත් 2x. එහෙනම් මෙතන 2x වෙන අපි පොඩියට මෙතන දෙකෙන් වැඩි කරගමු. උඩයි යට. දැන් 2x ගෙන් 2යි. ධන 2x ගෙන් 1යි. එහා පැත්තේ 6න් 1යි. දැන් මේ දෙන්න එකතු කරලා ගන්න. 2x ගෙන් 2යි 1යි මෙතන 3යි. එහා පැත්තේ 6න් 1යි. ඔන්න ඔහම සුළු කරගන්න. ඊට පස්සේ සමාන ලකුණට දෙපැත්තේ භාග දෙකක් තිබ්බොත් හරහට වැඩි කරනවා. හරහට වැඩි කරනවා. 2x එකෙන් වැඩි කරොත් 2x සමාන දැම්ම. මේ පැත්තට 6 වරක් 3 18. 2x 18යි. දෙපැත්තම දෙකට බෙදුවොත් එහෙම x එකක් 9 ආවද බලන්න. 9යි x එක. හරි? ඔන්න ඔහමයි කතාව. මේකෙත් ලකුණු දෙන පියවර ටික බලා ගන්න. ඒ තැන් වලට ලකුණු ඒ තැන් හරියටම ලියන්න ඕනේ. මේ බලා ගන්න. ළමයි බෙදීමක් ආවොත් හොඳට බලා ගන්න. බෙදීමක් ආවොත් උඩ යට මාරු කරොත් එක ලකුණක් හම්බෙනවා. බෙදීම ගානක් ගුණ කිරීම කරලා උඩ යට මාරු කරොත් ලකුණක් හම්බෙනවා. මේ උත්තරේ තිබ්බොත් ලකුණු දෙකම හම්බෙනවා. හැබැයි ළමයි මේ උත්තරේ නැතුව නිකන් වෙන වෙන නම් මනම් තව ලොකු ලොකු කෑලි තිබ්බොත් කපන්න නැතුව තිබ්බා කියන්නකො. නැත්තම් භාගයට කැපුවා කියන්නකො. භාගයට කැපුවොත් ලකුණු දෙකම හම්බෙන්නේ නැහැ.
ලියලා තියාගන්න. ඔය ಗುಣ කිරීම බෙදීම් ගණන් වල භාගයට කැපුව ඔක්කොම කපන්න ඕන පුළුවන් තරම්. කුඩා මීනට කපන්න බෑ නෑ මේ. හොඳටම කැපුවොත් තමයි ලකුණු දෙක හම්බෙන්නේ. නැත්තම් භාගයට කැපුවොත් ලකුණු එකම තමයි උපරිම හම්බෙන්නේ එක. හරිනේ? රයිට්. 13 13 ගානේ මේ සූත්‍රයට ලකුණු දෙන්නේ මෙන්න මේ ආදේශයට එක ලකුණක් දෙනවා. අවසාන 616 තිබ්බනම් ඉතින් කෙලින්ම දෙකම එනවා. හරි 616 තිබ්බනම් මේ මොනවත් ඕනේ නැහැ. අර 616 ආවේ නැත්තන්නේ මේවා ෂුවර් නැත්නම් අපිට ඒකට පියවර බලනවා. හරි. ලකුණු තුනක් එහෙම දාගන්න එපා. 616 තිබ්බොත් දෙක විතරක් දාගන්න. හරි. 14 ගානේ මෙන්න මේ ධනයක එහාට දාලා මෙහෙම කරලා මේ දින හදලා x කුඩයි ඍණ 4 කියලා එකක්. අන්න ඒකට තමයි එක ලකුණක් කියන්නේ. මේ අසමානතාවල මැදට ලකුණු දෙන්නේ. මේ මෙතන මේ දින x කුඩයි ඍණ 4ට එකක් දෙනවා. ඊට පස්සේ x ගේ විශාල මගේ ලියන කියලා දිනවනේ. ඒකට එක ලකුණක් හම්බ වෙනවා. මේකයි දෙකම ඕන ලකුණු දෙක ගන්න. මේකත් ඕන මේකත් ඕන. ඍණ 5ට විතරක් නම් හම්බ වෙන්නේ නැහැ. හරි? ඔය දෙකම තිබ්බොත් තමයි ලකුණු දෙක දෙන්නේ. මතක තියාගන්න. ඒක සමහර ගණන් වල ක්‍රම වෙනයි ඈ. දැන් මේකනේ අවසාන උත්තරේ. ඒත් මේකේ ලකුණු දෙක ආවේ නැහැ. මේක තියෙන්න ඕන. මේක තිබ්බ නැත්නම් මේක ගන්න බෑ. හරි? 15 15 ගානේ මෙන්න මේ හරයන් දෙක සමාන කරලා වම් පැත්ත එකතු කරගත්තේ අපි මෙතන මේ 2x වලින් 3 කියලා. මෙතෙන්ට આવොත් තමයි පළවෙනි ලකුණ හම්බ වෙන්නේ. දෙවෙනි ලකුණ ගන්න නම් හරහට වැඩි කරලා අවසාන උත්තරේ 9ම ඕන. 9 තිබ්බොත් දෙවෙනි ලකුණ එනවා. හරිද? එහෙනම් 9 තිබ්බොත් ලකුණු දෙකම දාගන්න. හදිස්සියවත් 9 නැත්තම් මේ පියවර මෙතන තියෙන්න ඕන. මේක තියෙන්න ඕන. අනිත් ඒවා හරියන්නේ නැහැ. ඉතින් මේ දෙක මැදක තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මේකයි තමයි ප්‍රධාන පියවර. මම ওই ප්‍රධාන පියවරට තමයි ලකුණු දාලා තියෙන්නේ. මේකයි තමයි ප්‍රධාන පියවර. ඒතර මේ ඔක්කොම හැයලා ලියන්න ඕනේ. මේ දෙක ලිව්වනම් ඒත් එක්ක. හරි? රයිට්. ඔන්න 15යි. දැන් යමු එහෙනම්. 16 17 18ට යමු. හරිද? ලකුණු ගමු. 40ට වැඩියෙන් ගන්න. එතකොට ඒ එකට යන පාර ටිකක් ලේසියි. මේන් එහෙනම්. මේ කියන ක්‍රමයටම හදන්න. අනම්මනම් වැඩි වැඩ දාන්න කිව්වොත් අපි දන්නේ නැත. මෙන්න 16 17 18 හදන්න බලන්න එතුන. සමහර ළමයින්ට ඉගෙන ගන්න දේවලුත් මේකේ තියෙයි. හරිද? වරද්ද ගන්න නැතුව හදන්න. විනාඩියක් ගියා. වෙලාව ගැනත් හිතන්න ගණන් 3කට විනාඩි 3යි අපිට ගන්න පුළුවන්. ඉතින් එහාට යන්න අපිට වෙලාව මදි වෙනවා මේ පේපර් එක ලියා ගන්න. හරිද ඔෂරි? ඉවරයි නිසල්. නිසලා දැන් බහැලා ඉන්නේ වැඩේට. මෙතුක පවන් දෙනුක් මතීෂ
ඔමායා ඔමායා ඉන්නවා. ලකුණු ඕනේ අද ඔමායා. හරිද? ලකුණු දැන් අපි කෙටි ප්‍රශ්න 25 හදනවා. ඉස්සෙල්ලා මේ 25න් ලකුණු 50න් ඕන කීයද කියලා. හරි? දිගටම එන්න සමහරට තව මෙතනින් අපි දැන් අද 4 වෙනි දවසනේ. අපි දවස් 10යි ඔක්කොම දාගත්තේ. හැබැයි සමහරට තව ඉස්සරහට අපිට තව දවස් 6යි තියෙන්නේ. හැබැයි 6ට වැඩියෙන් පුළුවන් වුණොත් කරනවා තවත් 10ක්වත් කරන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න එපා. පුළුවන් අපි උපරිම වෙලාව ගන්නවා. නවත්තන්න කියනකම්. හරි? ගන්නවා පොලිසියෙන් ඇවිල්ලා ගෙදරට එන්න නතර කරොත් තමයි. හරි? ශරි ඉරන්. ඊයේද කොහෙද ආව පොලිසියෙන් අපි ගෙදර අල්ලන්න අපි. හරි. හැදුවා දරුවෝ. මෙන්න මෙහෙමයි හදන්නේ ඕෂිත. බලා ගන්න. හරි? එන්නක පොඩ්ඩක් අමාන්දි මම මේක අර තාම මේක එහෙම හිතා ගන්න බැරි අය ඉන්නවනේ ප්‍රශ්න. ඔන්න අද වුණා. කවද වුණාද? අද ඇවිල්ලා බදාදා වුණා ඔන්න. වෙලාව දවස මාරු වුණා. මට මේ දවස මාරු වෙන එක අහුවෙන්නේ අර වාගේ ගෲප් එකට දානකොට. හරි. ඉවරයි. මෙන්න හදනවා. බලා ගන්න. හරි? දැන් අපි යන්නේ කීවෙනි ප්‍රශ්නද? දැන් එනවා ප්‍රශ්න අංක 15 හැදුවා. අද යනවනේ. කොයිද? 15 16 17 18. හරි. මෙන් බලා ගන්නකො. ඊට පස්සේ 19 20 21 ඊට පස්සේ හරි. මෙන්න මේ 16ට ඕන පයිතකට සම්බන්ධද මන්ද බලන්න පොඩ්ඩක්. ළමයි කෙටි පේපර් එකේ නම් සසංග පයිතකට සම්බන්ධේ පාඩම් නම් ඉතින් සුපිරිය. සමහර ළමයින්ට පාඩම් ওই පයිතකට සම්බන්ධයෙන් මේක ඒවා. හරි? මේ දෙක සමානයි. ළමයි වල මේක දන්නවද? මෙන්න මේ ජායේ මේ දෙපැත්ත සමාන නම් මෙතන ඍජු කෝණයක් ඈ. ඍජු කෝණය ඔහම දාගන්න. හරි? මේ ජායක මේ දෙපැත්ත සමාන නම් මෙතන ඍජු කෝණයක් තියෙන්නේ. මෙතන කේන්ද්‍රය O, මෙතන C, මෙතන A, මෙතන B. හරි? මේ යන්නේ අපි 16 වෙනි ගාන. ඔහොම බලා ගන්නකො. රූපය දැක්කනේ O කේන්ද්‍රය හා මොකද්ද? අරය 10ක්. ළමයි මේකේ අරය ඇඳ ගන්නවා. අරය අඳින්න මෙහෙම යා කරගන්න මේ අතර ත්‍රිකෝණයක් වගේ. බේන් අරය අඳින්න මෙහෙම. නැත්තම් මේ පැත්තට මෙහෙම අඳින්නත් පුළුවන් ඈ. අරය 10යි. හරි? AB ජාය 16යි. මෙන්න මේ AB 16යි කියන්නේ 8 8 දාගත්තද හොම. 8 8. 16යි නම් 8යි 8යි. දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. මේ ත්‍රිකෝණ. මේක 10යි. මෙයා 8යි. අපෙන් අහන්නේ CX දිග. CX මේ මෙතන X තියෙන්නේ. CX කියන්නේ මෙන්න මේ චුට්ට අහන්නේ අපි. ළමයි මේ CX චුට්ට හොයන්න කලින් මේ පැත්ත හොයාගන්න. මෙන්න මේ පැත්ත. මේ ගාන ඉස්සලා හොයාගන්න ඕන. මේ ගාන හොයලා තමයි CX කියන දිග හොයාගන්න. අපි දැන් මේකට ගන්නෙ පයිතගරස් සම්බන්ධේ. මං ඉස්සල්ලාම OX දිග හොයාගන්න. මෙන්න මෙතන X තියෙන්නේ. එහෙනම් මම මෙහෙම ලියනවා. මේ තුන ගත්තාම දැන් ඔයාලා මේ කටපාඩම් අයත් ඉන්නවා. 10යි 8යි නම් මේක කීයද කියලා පාඩම් අයත් ඉන්නවා. 10 8 6 කියලා කටපාඩම් අයත් ඉන්නවා මේ පයිතගරස් සම්බන්ධ. හරි? මෙන්න මේ OX එන්නේ 6. බලමු අපි. OX වර්ගය ධන 8 වර්ගය සමානයි 10 වර්ගය කියලා පයිතගරස් සම්බන්ධ දාන්න. OX වර්ගය. 8 වරක් 8 64යි 10 වරක් 10 100. දැන් OX වර්ගේ තනි කරලා 64 එහාට ගියොත් 100න් 64ක් අඩු වෙනවා. OX වර්ගේ 36යි. OX වර්ගේ 36යි කියන්නේ OX 6යි. මේ මෙයා 6යි 100. හැබැයි අපෙන් අහන උත්තරය ඕක නෙමෙයි. අපෙන් අහන්නේ මෙන්න මේ උඩ තියෙන පොඩි චූටි කෑල්ල මේ CX කියන කෑල්ල. ඒක හොයාගන්න මෙහෙමයි. දැන් මෙතන කේන්ද්‍රයනේ.
කේන්ද්‍රයේ ඉඳන් දිගටම අරය 10යි. මේ අරය 10නේ. කේන්ද්‍රයේ ඉඳන් දිගටම 10යි. 10න් මෙතන 6යි නම් ඉතුරු 4 මෙතන චුට්ටට යන්න. මේ ටික 6යි නම් මේ චුට්ට 4යි. එහෙනම් cx කියන ටික 10න් 6ක් අඩු වෙන්න ඕන 4යි. බලන්න cx දිග 4යි එන්නේ. අර චූටි කෑල්ල 4යි. මේ පැත්ත ඕන නම් 6යි. හරි? 17 ගානේ තියෙන පොඩි දෙයක්. බලන්නකෝ. n දාලා මෙහෙම තියෙන සර්වත්‍ර කුලක. ඔන්න මේ ගාන ඉගෙන ගන්න දෙයක් තිබ්බොත් ඉගෙන ගන්න. 15යි. කියන්නේ සම්පූර්ණ මුළු කුලකයේම අවයව 15යි කියලා කියන්නේ. හරිද? NB සමානයි 7යි. NA මේලය B 10යි. NA ඡේදන B 2යි. එහෙනම් අපෙන් එකටම අහනවා NA කීයද කියලා. ළමයි මෙන්න මෙතන නම් පොඩි සූත්‍රයක් තියෙනවා. ඔය කුලකවල ඡේදනය මේලය කොහොම ආවොත් මේ ටිකේ පොඩි සූත්‍රයක් තියෙනවා. බලන්න සූත්‍රය මොකද්ද කියලා. මේ මේකයි සූත්‍රය. NA මේලය B. මේලෙන් ලොකුම එක්කන NA මේලය B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B කියලා සූත්‍රයක් තියෙනවා. ඔන්න මේක ලියලා තියාගන්න. ඔය ඡේදනයේ මේලේ වගේ ඔක්කොම දාලා ගානක් ආවොත් මේ සූත්‍රය ලියන්න. දැන් මම මේවට ආදේශ කරනවා. මේලේ මේ දිනේ මේලේට 10නේ. මෙතෙන්ට 10 දැම්ම. NA මේක තමයි හොයන්න කියන්නේ. එයා අපි එහෙමම ලියන්න මට NA තමයි හොයන්න කියන්නේ. NB තියෙනවා. මේ තියෙන NB 7යි. මෙතෙන්ට දැම්ම 7යි. අඩු කිරීම. ඡේදනය මේ තියෙන ඡේදනය 2යි. මෙතෙන්ට 2 දැම්ම. දැන් මෙතන ගාන හිතන්න බලන්න. මේ දෙන්න එකතු කරලා දෙකක් අඩු වුණාම 10 එන්න ඕන. මේ පැත්තේ 10 හැදෙන්න නම් මෙතන කීයක් තියෙන්න ඕන? කීයයි කීයයිද? මේ දෙන්න එකතු කරලා දෙකක් අඩු වුණාම 10 එන්න ඕන. මෙතන කීයක් තියෙන්නේ? 5 නේද? මේ මෙයා 5යිනේ. 5යි 7යි එකතු වුණාම 12යි. 5යි 7යි 12යි 12න් දෙකක් නේ 10 එන්නේ. මේ මෙයා 5යි. එහෙනම් NA ගේ උත්තරේ 5යි කියලා ගත්තම. NA 5යි. ඔන්න රෝමි ඉලක්කම් 1 හරි. NA ගේ උත්තරේ 5යි. තව එකක් අහවනේ. PA කියලා. මම මෙහෙන් ලියන්නද උඩින්? ළමයි. PA කියන්නේ P කියන්නේ සම්භාවිතා. මතක ගන්න. N කියන්නේ අවයව ගණන. P කියන්නේ සම්භාවිතා. සම්භාවිතාව આવොත් සූත්‍රය මෙහෙම එන්නේ. PA නම් NA බෙදීම NS කියලා තව සූත්‍රයක්. ඕන් ඔය සූත්‍ර ලියාගන්න. සම්භාවිතාව හොයද්දි මෙහෙම. PA නම් NA බෙදීම NS. නැත්තම් මේ මෙතෙන්ට දානවා අපි N සර්වත්‍ර කියලා දානවා. මුළු අවයව ගණන. හරි. කොහොම බලන්නකො. NA කියලා කියන්නේ කොයිද අපි හෙව්වා. මෙතින් NA 5යි. මෙතෙන්ට 5 දැම්මා. N සර්වත්‍ර කියලා කියන්නේ මේ 15. එහෙනම් අර PA ගේ උත්තරේ සම්භාවිතාව 15න් 5. ඔන්න බලාගන්න එක හැදුවා මම මේ හරියේ මෙන්න පළවෙනි කොටසේ උත්තරේ ආයෙ රිවයින්ඩ් කරලා බලන්න මේක පුළුවන් නම් හෙට මෙන්න දෙවෙනි කොටසේ උත්තරේ. හරිද? ළමයි ඔය ඡේදනයේ මේලේ සම්බන්ධ ගානක් ආවොත් මෙහෙම සූත්‍රයක් තියෙනවා. ওই සූත්‍රයෙන් තමයි මම එන්නේ හොයාගත්තේ. ඊට පස්සේ P කියන්නේ සම්භාවිතාව. සම්භාවිතාවයක් ආවොත් මෙහෙම සූත්‍රයක් තියෙනවා. NA බෙදීම NS කියලාත් කියනවා මෙතෙන් නැත්නම් N සර්වත්‍රෙත් දානවා. මුළු අවයව ගාන. සම්භාවිතාවයක් ලියන කීයෙන් කීයද කියලාද? මුළු ගාන 15යි ඒ ගාන 5යි. මෙයා කුඩා කරලා ගන්නත් පුළුවන්. මෙයා කුඩා කරලා 3 එක ගන්නත් පුළුවන්. කුඩා කරලා 3 එක ගන්නත් පුළුවන් ඈ. ඔය සම්භාවිතාව එහෙම කුඩා කිරීම අත්‍යවශ්‍ය නැහැ. හරි? මෙහෙමයි උත්තර දෙක එන්නේ ගානේ. ඔන්න 17 හැදුවේ. 18ට යන්න හදන්න. කෝණයක් හොයන්න තියෙන්නේ. බලමු මම කොහෙන්ද හදන්න කියලා මම බැලුවේ ඉඩ නැහැ. මේ හරිය හදන්න පොඩියට. මෙන්න කෝණේ. මෙහෙම ඉරක් තියෙනවා මෙහෙම තියෙනවා. මේක නම් ඔයාලා සාමාන්‍යයෙන් දන්න ප්‍රමේයක් මෙතන තියෙන්නේ. ළමයි මෙතන 50යි නම් ඒකට මෙහා පැත්ත කීයද? මෙතන 50යි නම් මේ දෙන්න 180නේ. මෙතන 130යි. ඔයාලා දන්නවා කේන්ද්‍රය ගාව මෙන්න මේ 130න් භාගෙ තමයි උඩ තියෙන්නේ. මේ 130න් භාගෙ තමයි මෙතන තියෙන්නේ. 65. එහෙනම් x ගේ උත්තරේ 65යි.
නැත්නම් 130 බෙදීම 2යි. x සමානයි 130 බෙදීම 2යි 65යි. ඔහම ගන්නත් පුළුවන් ඈ. හරි? x ගේ උත්තරේනේ. right. ඔහම බලන්න ඒකේ ලකුණු ටික. අපි ඉස්සල්ලාම හැදුවේ කොහකද? 16 නේ. 16 වෙනි ගානේ මෙන්න මෙතන 6 ගත්තනම් එක ලකුණක් එනවා. මේ 4 ගත්තනම් කෙලින්ම ලකුණු දෙකම 4 තිබ්බොත් ලකුණු දෙකම හම්බ වෙනවා. මොන ක්‍රමෙන් හරි. හරිද? right. 17 ගානේ මේ සූත්‍රය දාලා හරි කොහොම හරි NA ට 5 ගත්තොත් එක ලකුණු. ඉරාම් වෙන්නේ PA 15න් 5 හරි 3න් හරි ගත්තොත් එක ලකුණයි. මේකට 1යි මේකට 1යි හම්බෙන්නේ. ඒ ගානේ කොටස් දෙකක් තියෙනවා. එක එක හම්බෙන්නේ මේ දෙක. හරි? ඔන්න අපි හැදුවා මේ අවසාන. මෙතන 130 50ට මෙහා පැත්ත 130 හොයාගත්තා නම් එක ලකුණු. 130න් භාගේ 65 ගත්තා නම් ලකුණු දෙකම එනවා. 130න් භාගේ 65 තිබ්බොත් ලකුණු දෙක වෙනවා. මේ 65 නැත්තම් මෙතන 130වත් තිබ්බොත් එක ලකුණක් හම්බ. හරි? right. ඔන්න අපි හැදුවා ගණන් 18ක්. දැන් යන්න හදන්නේ 19 20 21. ඊට පස්සේ තව වට දෙකයි යන්නේ අපි. 19 20 21 ඊට පස්සේ 25 දක්වා ඉවරයි. හරි? right. මෙන්න හදමු. 19 20 21. කොයි මේ තියෙන්නේ? හරි. ඔය හදන්න බලන්න 19 20 21 වට ප්‍රස්ථාරයක් තියෙනවා. එකොළොස්වෙනි ගාන කර්ණපාද වෙන්න බැයිද කියලා අහනවා. කර්ණපා වෙන්න බෑ. වැරදි ඈ. 11වෙනි ගාන කර්ණපා අවස්ථාව වෙන්න බෑ. හරිනේ? හරි හරියට දිගටම ඉන්න. ලේසි වුණත් අමාරු වුණත් කරන්න දෙයක් නැහැ. ඔය සමහර ඉන්නවා පඬිතුයොත් ඉන්නවනේ. දැන් හදන ප්‍රශ්න අනුව තමා මේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. රචනා ප්‍රශ්න හැදුවොත් ඉන්නවා. කෙටි ප්‍රශ්න හැදුවොත් ඉන්නේ නැහැ. ලේසි ඒවා හැදුවොත් ඉන්නවා. කොහොම එක එක ප්‍රශ්න තියෙනවා සමහර ළමයින්ට. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ තමයි අනාගන්න විභාගෙට ගියාම. හරි? ඔයාලා පුළුවන් තරම් දිගටම මොන ප්‍රශ්න ආවත් හැම එකම හදන්න. හරි? තමන්ට ලේසි වුණත් අමාරු වුණත් හැම ගානෙම ඉන්න හරියට විතරම හැම ගානෙන් ගානම ඔලුවට දාගන්න හදන එක. හරි? ඒක මට දාගන්න බෑ. කවුද මෙයා? මම මේ කරන මේකත් එක්ක මට මේක ෂෙයා කරගන්න අමාරුයි මේ දිලු. මෙතක ඉවරයි. සූර්ය ආරච්චි. සූර්ය ආරච්චි. රයිට්. මන්ට හදමු. තව වට දෙකයි තියෙන්නේ අපිට. වට ප්‍රස්ථාර හොඳට බලා ගන්න මේ පාර ඈ.
ගතද උත්තරේ? අපි උත්තර හදපු අය කියන්න බලන්න. නැත්තම් නිදිමත ඉන 12යි කාලයි. උත්තරයක් දැම්මා සංජනා. 19 20 21 චිරන්දි ශරි උදර්ශන දිලුක දිනේත් සේවමිනි ජනෝදයා තරුල් දැක්කේ නෑ උත්තර දැක්කේ නෑ දෙනුගේ දිනාල් ආර්ය වංශ සාවින්ද්‍යා ෆර්නාන්ඩෝ මනෝජ චිරන්දි හරිද උත්තරයක් දානවද 19 120 එනවද එකට රාබු අල බෝංචි කැරට් ගොවි මහත්තුරු 180ක් ඉන්නවලු කැරට් බෝංචි වගා කරන ගොවීන් සංඛ්‍යාව සමානයිලු එහෙනම් කැරට් වගා කරපු කට්ටිය කීයද කියලා අහනවා කෝණේ හොයාගන්නවා නේ කෝණ 120යිද කෝණේ දාන්නේ ගොවියෝ ගන්නද චිරන්දි මං හතර පාරක් දැම්මද ෆාතිමා හරිද කියන්නේ හරි බලමු එහෙනම් මේ බලා ගන්න ළමයි හරිනේ තරුල් වට ප්‍රස්ථාරයක් ආවොත් වට ප්‍රස්ථාරයක වැදගත්ම තැන තමා වට ප්‍රස්ථාරයේ කෝණ ටික. හරිද? වට ප්‍රස්ථාරයක් ආවොත් එකටම කෝණ ටික හොඳට හොයාගන්න ඕන. කෝණ නැත්තම් ඒව හොයාගන්න පොඩි උදව්වක් තියෙනවා. දැන් මේ බලන්නකො 19 වෙනි ගාන මෙන්න වට ප්‍රස්ථාරය. හරිද? මෙතන තියෙනවා 90 කෝණයක්. ඔන්න 90යි. අල. මෙයා අල 90. මෙතන තියෙනවා තව අංශක 30 කෝණයක්. ඒ ඇවිල්ලා රාබු. හරිද? රයිට් ඊට පස්සේ මෙතන තියෙනවා බෝංචි කැරටුයි දෙකට බෙදලාම කෝණ දෙක නැහැ. හරි? හැබැයි අපිට ගානේ උදව්වක් තියෙනවා. මේ බෝංචි කැරටුයි මේ කොටස් දෙක සමානයි. හරිද? එතකොට ඔයාලා මෙහෙම කරන්න ඕන. මෙතන රවම 360යිනේ. 360න් මේ 30යි 90යි අඩු කරනවා. 360න් අංශක අඩු කරනවා. 30යි 90යි කියන්නේ 120ක් අඩු කරනවා. 30යි 90යි 120 අඩු කරාම තව 240ක් ඉතුරු වෙනවා. ඉතුරු 240 අංශක මේ දෙකට සමානව බෙදලා දාන්න. ඉතුරු 240 දෙකට බෙදුවොත් 120නේ. මෙන්න මේ කෑල්ලක් එන්නේ අංශක 120යි 120යි. ළමයි ඔයාලට මේක පාඩම් නම් අංශක 120ක් කියන්නේ රවුමකින් 3න් එකක්. 90ක් කියන්නේ 4න් එකක්. මතකනේ? 30 කියන්නේ 12න් එකක්. 120ක් කියන්නේ රවුමෙන් 3න් එකක්. එහෙනම් අපෙන් අහනවා කැරට් වගා කළ ගොවියෝ ගාන. කැරට් වගා කරලා තියෙන්නේ සම්පූර්ණ රවුමෙන් 3න් එකක්. අපිට මේ ගානේ මේකේ ඉන්න සම්පූර්ණ ගොවි මහත්තුරු ගාන දීලා තියෙනවා. ගොවි මහත්තුරු 180යි. මේකේ ඔක්කොම ගොවියෝ 180යි නම් 180 3ට බෙදුවොත් 3ට බෙදුවොත් මේ එක කෑල්ලක ගාන එනවා. කීයද? 60යි. හරි? ගොවියෝ එහෙනම් කැරට් වගා කරන කට්ටිය 60ක් ඉන්නවා. ගොවියෝ 60ක් මේ කෑලි නම් මෙතනත් 60ක් ඉන්නවා. මෙතන ඕනනම් 180න් 4න් පංගුවක් අලවවයි. 180න් 12න් එකක් රාබුව. හරිද? 240 දෙකෙන් බෙදන්න දැක්කේ නෑ මං. මේ මොනවත් ඕනේ 120 කොහම හරි ගත්තා. මෙතන කොහම හරි 60 ගන්න පුළුවන් නම් හරි වැඩේ. වෙන ක්‍රමෙන් හරි 60 ගන්න පුළුවන් ඈ. තව ක්‍රම ගොඩක් තියෙනවා. මේ ක්‍රමෙන් මම මේ නිකන් හැදුවේ. මේක බලා ගන්න 120 න් අපි මේ පංගුව හොයාගත්තේ. හරි? වෙන ක්‍රමයකින් හැදුවත් 60 ආව නම් ලකුණු දෙකම දාගන්න. හරි? 20 20 තියෙනවා 1 සිට 6 තෙක් ධාතු කැටයක් 1 2 3 4 5 6 ධාතු කැටයක් උඩ දානවා.
6 ලැබීමේ සම්භාවිතාව. 6 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. බලන්න දැම්මද කියලා? 6න් 1යි. 6 ලැබීමේ සම්භාවිතාව ඔක්කොම 6යි 6න් 1යි. 6 හෝ 5 ලැබීමේ සම්භාවිතාව. 6 හෝ 5 ලැබීම කීයද? 6 හෝ 5 කිව්වොත් 6න් 2යි උත්තරේ. බලන්න ආවද කියලා උත්තරේ? 6 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. 6 හෝ 5 කිව්වොත් ඉලක්කම් දෙකක් තියෙනවනේ. එතන 6න් 2යි නැත්නම් 3න් 1යි. කුඩා කරලා ගන්නත් පුළුවන්. right. 21 21 තියෙන්නේ වෘත චතුරස්‍රය. හරිද? මෙන්න මෙහෙම සමාන්තර රේඛා දෙකකුත් ඒකේ තියෙනවා. සමාන්තර තිබ්බම ඉසඩ් හැඩේ මිත්‍ර කෝණ ඒවා බලන්න පුළුවන්. මෙන්න මෙතන 70යි. ඔයාලා දන්නවද දන්නේ වෘත චතුරස්‍රයක මේ 70 කෙලී මෙයා මේ දෙන්න 180. මේ දෙන්න 180යි කියන්නේ. මෙතන 110යි කියන්නේ. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙතනනේ. ඔයාලා මේක දන්නවද දන්නේ? මෙන්න මේ කෝණ දෙකට අපි කියන්නේ මිත්‍ර කෝණ කියලා. මෙන්න මේ දෙකට. හරි? කොහොම සමාන්තර රේඛා අතර මෙහෙම C හැඩේ කෝණ දෙකක් ආවොත් අපි මේවට කියන්නේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ ජෝඩුවක් 180. මේ ජෝඩුව 180යි. එහෙනම් x හොයාගන්නේ කොහොමද? x හොයන්නේ 180න් 110 අඩු කරන්න. 70යි. මෙන්න මෙයා 70යි. කොහොම බලන්න හැදුවද කියලා? හරි? 70යි x ගේ කෝණය. 70 දාගන්න. 19 වෙනි ගානේ මෙන්න මේ 120 හොයාගත්තා නම් ලකුණක් එනවා. හරිද? අර කැරට් වගා කරන 60 හෙව්වා නම් කෙලින්ම ලකුණු දෙකම එනවා. අර මේ කෝණ දෙක 120 හොයාගත්තා නම් ලකුණක්වත් එනවා. මේ 60 නැත්තම් මේකට ලකුණක් දාගන්න. 60 තිබ්බොත් නම් කෙලින්ම දෙක. ඊට පස්සේ 20 වෙනි ගාන නම් 6න් එකට එක ලකුණයි. 6න් දෙකට එක ලකුණයි. මෙයාට එක ලකුණයි මෙයාට එක ලකුණයි. දෙන්නම තිබ්බොත් තමයි දෙකම හම්බ. 21 වෙනි ගාන. හරිද? මෙන්න මෙතන 70 කෙලින් ඉස්සරහා රූපේ ඇතුලේ හරි කමන්නේ 110 ලියලා තිබ්බොත් එක ලකුණක් එනවා. හරිද? ඊට පස්සේ 180න් 110 අඩු කරලා මෙතන 70 තිබ්බොත් තමයි ලකුණු දෙකම එන්නේ. නැත්තම් මෙතන 110 තිබ්බොත් එකක් එනවා. නැත්තම් මෙහෙමත් එනවා. මේ මෙතනත් 110. මෙතන 110 කවල් ලියලා තිබ්බොත් ඒත් එකක් හම්බෙනවා. මේ දෙකත් මිත්‍ර කෝණනේ. මේ දෙකත් මිත්‍ර කෝණ හින්දා මෙතන 110 තිබ්බොත් ඒත් එකක් හම්බෙනවා. නැත්තම් මෙතන 110. x ගේ උත්තරේ කොහොම හරි 70 විතරමයි. වෙන ගණන් නැහැ. ඒ 70 තිබ්බනම් ආයෙ මොනවත් නැහැ. ලකුණු දෙකම හම්බ. හරිනේ. x ගේ උත්තරේ 70යි. right? ඔය ලකුණු දෙන තැන් ටික පියවර ටික කොතෙන්ද ලකුණු කොහොමද ගන්න ඕන කියලා හරියට බලා ගන්න. හරි? රූපේ ඇතුලේ පුරවන එකේ ලොකු වාසියක් තියෙනවා. හරි? පොඩ හදන හැටි ලියන්න පුළුවන් නම් ඒක ලොකු වාසියක් තියෙනවා. උත්තරේම දානට වඩා. හරි? right. මෙන්න අවසාන ප්‍රශ්න ටිකට යන්න හදා. අවසානයේ 21 22 23 24 හොඳට හදාලා හොඳට හිතලා මතලා ගන්න ලකුණු ටික නැති වෙලා යන්නේ තමාට මේ ටිකෙන් ඈ. එන්න හොඳට හිතලා මේකේ උත්තර ටික ලියන්න උත්තර 4. ලකුණු ටික නැති වෙන්නත් පුළුවන් මේ ටිකෙන් හරියට බලන්න වරදින්න පුළුවන් ඈ. හරිද? ළමයි කෝකෝ පා කියද්දී කෝණ දෙක මැදට පාදෙන්න කියලා නීතියක් නැහැ. කෝකෝ පා කියද්දී කෝණ දෙක මැද පාද කියලා නීතියක් නැහැ. ඔය පොඩි දේවල් පටල ගන්න එපා. ඒ නීතිය තියෙන්නේ පාකෝ පාවල. පාකෝ පා නම් පාද දෙක මැදට කෝණ එන්න ඕන. එච්චර අනිත් ඒ වගේ නීති නැහැ. කෝකෝ පා නම් එහෙම නීතියක් නැහැ. හරි?
ඔන්න ඔය අවසාන ගණන් ටික අපේ ගෲප් එකේ තියෙනවා. අවසාන ගණන් ටික අපේ ගෲප් එකේ තියෙනවා. හෙට නම් ගොඩක් ඉස්කෝල ඇඩ්මිෂන් දෙනවා. අපේ ඉස්කෝලේ නම් බ්‍රහස්පතින්දා. අපිට අද දුන්නා. ළමයි ඇඩ්මිෂන් එක නැති කරගන්න එපා. එකපාරක් මට මතකයි ඇඩ්මිෂන් එක දීලා එක ළමයෙක්ගේ බලපුවාම හංගලා තිබිලා මීයෝ කාලා. හරිද? එක ඇඩ්මිෂන් එකක් මීයෝ කාලා. එතකොට කාටද කියන්නේ? එකපාරක් තව ළමයෙක් ඇඩ්මිෂන් එකක් ලැමිනේට් කරලා. ලැමිනේට් නම් කරන්න එපා පුදු අම්මේ ඇඩ්මිෂන් එක. ඒ ඇඩ්මිෂන් එකේ ලියන්න තියෙනවා. හරි? සමහර ළමයි වැඩි හොඳට කියලා ලැමිනේට් කරනවා ඒක. මොකද ඇඩ්මිෂන් එකේ දවසින් දවස අස්සම් ගන්නවා. හරි? තව ළමයෙක් කොහමද ඇඩ්මිෂන් එකේ වතුර හලාගෙන මොනවා හරි වෙලා ඒක ඇලවිලා. ඔව් කාට හරි දීලා පරිස්සම් කරන්න දෙන්න අම්මලාට හරි. ඕක නිකන් ඕක තමා දැන් අර කූපන් පොත වගේ පරිස්සම් කරන්න ඕනේ. විභාග ඉවරනකම්ම අතේ තියෙන්න ඕනේ ඇඩ්මිෂන්. හරි? ඒ අතරේ බලන්න ඇඩ්මිෂන් එකේ හැඳුනුම්පත් අංකේ 9 පොඩි පොඩි කෑලි වැරදි තිබ්බොත් ඒත් ඉවරයි. ඊට පස්සේ ඔය ලොකු කතන්දර හදන්න ගියාම ඔය දිවුරුම් පෙස්සන් දෙන්නක තියෙනවා. ඔය අම්මලා එහෙම දන්නවලා. නාමක අකුරක් එහෙම වැරදුනහම අකුරක් වැරදුනත් ඔයාලා නෙමෙයි එතකොට ප්‍රතිඵලය ඔයාලට නෙමෙයි වෙන ළමයි. දැන් ඇඩ්මිෂන් එකේ අකුර ගානේ බලන්න හරිද කියලා. ඊට පස්සේ විෂයන් ටික චෙක් කරන්න දෙන ඉස්කෝලේ. හරි සමහර ළමයින්ගේ මාධ්‍ය බලන්න සිංහල මාධ්‍ය ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍යෙන් ඇවිල්ලා තින්නත් පුළුවන්. නමුත් ඉංග්‍රීසියෙන් තමයි ලියන්න වෙන්නේ ගණන්. නිශ්චයමයි. ප්‍රිස්මේ දන්නවනේ ඔයාලා? ප්‍රිස්මේක පරිමාව මතකද? හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග. ඉවර කට්ටිය කවුද අපිට? හැඳුනුම්පත නම් ලැමිනේට් කර කමන්නේ. හැඳුනුම්පත ලැමිනේට් කර කමන්නේ. මේ ඇඩ්මිෂන් එක නම් ලැමිනේට් කරන්න එපා. තෙනුක්. හරි. කොහොද දැන්? විශ්මී ඉන්නවද? අභිලාෂී සද්දනයාද? අද පාඩම් කරන වැඩි මේක පැත්තකින් දාලා සයිමි එහෙම. අද උත්තරත් නැහැ, සද්දත් නැහැ, බද්දත් නැහැ. පැහැසර ඕෂදී නම් උත්තරයක් දෙකක් දැම්ම දැක්කා බුරිද්දන්. නිමිත ලක්ෂිකා. හරි අපි හදමු අන්තිම ගණන් ටික. ඉන්නවා. හා. හරිද ඕෂදී ඉන්නවනේ. හරි හදමු. මේක තමයි මේ සෙට් එකේ අමාරුම ගණන් ටික. අමාරුම ගැන පොඩ්ඩක් හිතන්න තියෙන ගණන් ටික මේක. ඔන්න ලකුණු 50 ගන්න පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් ගණන් ටික. හරි? රයිට්. ළමයි ප්‍රිස්ම එක පරිමාව හොයන්නේ
හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිගනේ. දැන් මේ ප්‍රිස්මයේ දිග ඇරලා තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ප්‍රිස්මයක් එන්නේ මෙහෙමනේ ප්‍රිස්මේ තියෙන්නේ. මෙහෙමනේ ප්‍රිස්මයක් කියන්නේ. මේ ප්‍රිස්මේ පරිමාව හොයද්දි මෙන්න මේ පැත්ත තමයි අපි ගන්නෙ හරස්කඩ. හරස්කඩ කියන්නේ මේ පැත්ත, දිග මේ පැත්ත. හරි? මේ තියෙන්නේ හරස්කඩ. ඒතර ප්‍රිස්මේ පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. හරිද? බලමු අපි. මේකේ උත්තරේ. එහෙනම් මේකේ පරිමාව හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එතන ඔය රූපේ මෙන්න මේ හරස්කඩේ වර්ගඵලය දීලා තියෙනවා දිග ඇරලා තියෙන්නේ. මේ හරස්කඩේ වර්ගඵලය 10යි කියලා දීලා හරස්කඩ වර්ගඵලය 10 කියලා දීලා තියෙනවා රූපේ. දිග සෙන්ටිමීටර් 1.5 කියලා දීලා තියෙනවා. එහෙනම් ඔයාලට තියෙන්නේ මේ දෙක වැඩි කරන්න. 10 වැඩි කරනවා 1.5න් 15යි. ඝන සෙන්ටිමීටර් 15යි. නැත්තම් 15.0. හරි. ඔව්. ළමයි දැන් මේ වැඩේ යන අතරේ පුළුවන් නම් වෙන වැඩක් කරත් වෙන වැඩක් කියන්නේ මේකට හානියක් වෙන්නේ නැතුව තවත් විෂයක් පාඩම් කර කර මේකෙත් ඉන්න දෙකේම ඉන්න අයින් කරලා දමලා ගහන්න නිකන් යන්න එපා. හොඳ දෙයක් අවශ්‍ය දෙයක් ඇති මේ පැත්තට ඔළුව දාන්න. සමහර ළමයි බැලන්ස් කරන් වැඩේ කරනවා. ඒක ඔයාලගේ දක්ෂකම. හරිද? ඒ හින්දා සමහරු නම් දමලා ගහලා ඉන්නවා. හෙට ඉස්කෝලේ යන්න දිනවල බුදිය ගන්න ළමයිත් ඉන්නවා. හරිද? සමහර ළමයි කට්ට කාගෙන ඉන්නවා කොහමද? මොකද තව දවස් 11ක් මේ 11 තමයි ජීවිතය වෙනස් කරන්නේ. අය බුදිය ගත්තා වගේ නෙමෙයි සදාකාල ඇහැරලා ඉන්නවා. හරි? ඒක ඊට වඩා දුකක් ඊට පස්සේ මේ බුදිය ගන්නවට වඩා. හරි? විඳවනකොට නේ රස්සාවක් නැතුව අනම්මනම් ප්‍රශ්න පාස් ෆේල් වෙලා කරන්න දෙයක් නැහැ. ඒ වේදනාවත් එක්ක නිින්ද යන්නේ නැහැ ඊට පස්සේ. කොහොමද? දැන් නිදාගත්තා. හරි? රයිට්. මේ එන්නේ 23 වෙනි ගානට. එන්න හොඳට වැඩ කරන්න. හරිද? මේ කට්ටක් කන්නේ ඔයාලත් එක්ක මමත් එන කට්ටක් කන්නේ දැන් මට නම් ඉඳ ගන්නත් නැහනේ. ඔයාලට නම් වාඩි වෙලා හරි පුළුවන්. ඔයාලා කියන්නේ මේක ඉවරනාම කකුල් ඉදිමිලා රිද්දිලා මේව වෙලා එන්නේ. වාඩි වෙන්න බෑ මෙතන. වාඩිනොත් බෑනේ. කැමරාවට වැහෙනවා. හරි. රයිට්. මෙන්න සමාන්තර ආශ්‍රයක් තියෙනවා. මේ සමාන්තර ආශ්‍රයේ PQR කියලා ත්‍රිකෝණයක් තියෙනවා. PQR කියන්නේ මේක භාගයක්. PQR කියන්නේ මේක භාගයක්. හරිද? මේ ත්‍රිකෝණේ වර්ගඵලය 25යි. එහෙනම් ළමයි මේකේ වර්ගඵලය 20 මේ භාගේ 25 කියන්නේ ඉතුරු භාගෙත් 25නේ. ඒක තේරෙනවද කියන්නේ? මේ එක භාගයක් මේ පාට කරපු භාගේ 25යි නම් ඉතුරු භාගෙත් මේ අනිත් පැත්තේ භාගෙත් 25යි. හරි? සම්පූර්ණ එකම 50යි. හරි. අපෙන් අහන්නේ නම් QRS QRS කියන්නේ මෙන්න මේ පැත්ත. QR දැන් සම්පූර්ණ එකම 50නේ. මේ සම්පූර්ණ කොටුව 50යි ඈ. හරි. ඔය දැන් මම මේ 25 මකන්නම්. ඔන්න මතක තියාගන්න දැන් මේ මුළු කොටුවම 50යි. හරි? right. දැන් අපෙන් අහන උත්තරය තමයි QRS කියන්නේ මෙන්න මේ ටික අහන්නේ අපි. QRS කියන්නේ මේ කොටසේ වර්ගඵලය අහන්නේ. QRS QRS මේ කොටසේ වර්ගඵලය කීයද? දැන් මේ කොටසත් ඇවිල්ලා සමාන්තර ආශ්‍රයෙන් භාගයක්. මේ අතර කපපුවාම මේ තියෙනෙත් භාගයක්. සම්පූර්ණ සමාන්තර ආශ්‍රයම 50 නම් මේ පැත්තට බෙදුවත් මේ භාගේ 50. නෙමෙයි. සම්පූර්ණ එකනේ 50. මේ භාගේ එහෙනම් 25. 50 දෙකට බෙදුවා. මේ භාගෙත් 25. 50 කියන්නේ සම්පූර්ණ කොටුවම. එහෙනම් මේ භාගේ මේ අතර බෙදුවත් 25යි මේ අතර බෙදුවත් 25 තමයි. හරි? මේ කලින් තිබ්බේ මේ අතරනේ. මේ අතර බෙදුවත් මේ කොටසක් 25යි. අනිත් අතර බෙදුවත් මේ කොටුවේ මේක 25. හරි? මේ කෑල්ල 25යි. එහෙනම් උත්තරේ 25යි. 24 වෙනි ගානට යනවා. මේක හරිද දන්නේ නැහැ කට්ටියගේ බලමු ඈ. මෙන්න පොඩි ප්‍රස්ථාරයක් තියෙනවා. හරිද? මෙහෙම ඉරක් තියෙනවා. මේකේ සමීකරණය තියෙනවා 2y සමානයි ඍණ x ධන b කියලා. මගේ පැත්තකින් ලියා ගන්නද? 2y සමානයි ඍණ x ධන b කියලා එකක් තියෙනවා. ඔයාලට මතකද දන්නේ ළමයි මේ රේඛාවක සමීකරණේ y සමානයි mx ධන c කියලා එකක් මතකද? y සමානයි mx ධන c. එතන y නේ. මෙතන තියෙන 2y නේ. මම මේ 2 අයින් කරගන්නවා. මේක මම y කියලා හදා ගන්නවා. මම මේ ඔක්කොම බෙදනවා දෙකෙන්. මෙයත් දෙකෙන්, මෙයත් දෙකෙන්, මෙයත් දෙකෙන්. බෙදපුවාම මේ දෙක අයින් වෙනවා.
y සමානයි ඍණ 2න් x ධන b බෙදීම 2යි. මේ මෙහෙම එනවා. y සමානයි mx ධන c කියන්නේ මෙන්න මේ ක්‍රමයට හදාගන්න. හදාගත්තට පස්සේ මේක දන්න ළමයි දන්නවා මේ මෙතන තමයි අනුක්‍රමණය තියෙන්නේ. මෙතන තමයි c තියෙන්නේ. මේක මතකද? y සමානයි mx ධන c කියන්නේ c. මේ c කියන්නේ අන්තක්ඛණ්ඩය. ඒ c තමයි මෙන්න මෙයා දැන් මේ ගානේ. මෙන්න මෙයාට තමයි c කියන්නේ. b බෙදීම දෙක දැන්. b බෙදීම දෙක තමයි අන්තක්ඛණ්ඩ. එහෙනම් මේ අන්තක්ඛණ්ඩය ප්‍රස්ථාරේ තියෙන්නේ මෙන්න මෙතන. මේ මෙතෙන්ට තමයි අන්තක්ඛණ්ඩ කියලා ප්‍රස්ථාරය කියන්නේ. මෙතන ඉලක්කමක් තිබ්බනේ 3. එහෙනම් මෙන්න මෙතන 3 තමයි මේ b බෙදීම දෙකෙන් කියන්නේ මෙතන ගාන. මතක තියාගන්න. මෙන්න මේ අවසාන b බෙදීම දෙක කියලා මෙයාට කියන අපි අන්තක්ඛණ්ඩය කියලා. අන්තක්ඛණ්ඩයෙන් කියන්නේ මේ 3 කියන ගාන මෙතන ගාන. එහෙනම් මම ලියනවා b බෙදීම දෙක කියන එක සමානයි මේ මෙතන 3ට කියන. දැන් කොහොමද b හොයාගන්නේ? බෙදීම දෙක මෙහෙට යනවා. ಗುಣ කිරීම දෙක වෙනවා. එතකොට 3 වරක් 2 කීයද? 6යි. එහෙනම් මෙන්න මේකේ b ගේ උත්තරේ 6යි. අපි ගන්න b හියගේ b හියගේ 6යි. හරිද? මේ සමීකරණය හදන්න ඕන මෙහෙම. y සමානයි mx ධන c විදිහට මේක අර දෙකෙන් බෙදලා හදාගන්න. c කියන්නේ මේ අවසාන කොටස අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මෙන්න මේ කැපෙන ඉලක්කම. y අක්ෂය කැපෙන ඉලක්කම තමයි මෙතනින් කියවෙන්නේ. b බෙදීම දෙක කියන්නේ මේ 3ට. එහෙනම් ඉතින් 3 එන්න නම් b ට 6 තියෙන්න එපේ. 6 බෙදීම දෙකනේ 3 කියන්නේ. b ගේ උත්තරේ 6යි. හරි? රයිට්. අවසාන එක 25 වෙනි ගාන මම හදන්නම් මෙහෙන්. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම එකක්. මෙතන c, මෙතන a, මෙතන b තියෙනවා. දැන් ලකුණු එහෙම ගණන් කරලා තියාගන්න නේ. ලකුණු ගණන් කරලා තියාගන්න. මෙන්න ත්‍රිකෝණේ a ට හා c ට සමදුරින්. ළමයි a ටයි c ටයි සමදුරින් කිව්වා. මේ මෙහෙම ඉරක් ගහගත්තා. කව කට්ටෙන් ගන්න ඕනේ. කව කටුව a ගාවයි c ගාවයි දිලා මෙන්න මෙහෙම ගහන්නේ ලම්බ සමච්ඡේද කියන්නේ. a ටයි c ටයි හරි මැදින් ගහන්න මෙහෙම එකක්. a ට සහ c ට සමදුරින් AB මායිම මත මේ ඉර මෙහෙම යද්දි මෙන්න මෙතනින් කැපෙනවා. AB මායිම මේ හරියෙන් කැපෙනවා. AB මායිම මත P ලක්ෂය මේ මෙතන P කියලා දාන්න. හරිද? බලන්නම තිබ්බද කියලා. හරි. A ටයි C ටයි හරි මැද්දෙන් මෙහෙම ඉරක් ගන්න. ගහපුවාම මේ හරියෙන් කැපෙනවා. කැපෙනවා මෙතන AB රේඛාව කැපෙනවා. එතෙන්ට දාන්න P කියලා. එතන තමයි අහන්නේ. හැබැයි ඔයාලා මේ රූපේ මේ විදිහට පොතේ ඇඳලා තියෙනවා. නැත්තම් නම් කැපෙන්නේ නැති සමහර අය. හරි? කොහොමයි එන්නේ ඔක? මෙන්න ලකුණු. මෙන්න මේ ගානේ 10 වැඩි කිරීම 1.5ට එක ලකුණක් යනවා. 15 තිබ්බනම් දෙකම එනවා. හරි? ඊට පස්සේ මේකේ 50 බෙදීම දෙකට තිබ්බොත් එක ලකුණක් එනවා. නැත්තම් 25 තිබ්බනම් ලකුණු දෙකම හම්බෙනවා. මේ ගානේ 6 තිබ්බොත් ලකුණු දෙකම හම්බෙනවා. මේක මෙන්න මේ ක්‍රමයට හැම පදේම දෙකෙන් බෙදලා හදාගත්තා නම් එක ලකුණක් එනවා. හරි? 6 තිබ්බනම් කෙලින්ම දෙක හම්බෙනවා. මේකේ අවසාන ගාන බලන්න. ලම්බ සමච්ඡේදයක් ඇන්දනම් එක ලකුණයි හම්බ වෙන්නේ. හරියටම මෙතන තිතක් තියලා p කියලා ලිව්වේ නැත්නම් අනිත් ලකුණ දෙන්නේ නැහැ. මෙතන තිතක් තියලා p කියලා ලියන්නම ඕන. එතකොට තමයි ලකුණු දෙකම හම්බෙන්නේ. ඒකට එක ලකුණයි හම්බෙන්නේ. දෙකම නෙමෙයි. ලම්බ සමච්ඡේදෙට එකයි තිතක් තියලා p ලිව්වොත් එකයි. හරි? මේක දෙකම එකපාර දෙකක් දෙන්නේ නැහැ මේකට. කොටස් වලට කඩලා මේකේ ලකුණ හම්බෙන්නේ. ඔන්න ඒක ලකුණු දෙක. කොහොම බලා ගන්න දැන් ලකුණු කීයක් ගත්තද කියලා දැන් හදා ගන්න බලන්න. 42යි ලුවන රමිත. කීයද? පොඩේනේ මම දැක්කෙත් නෑ. මම දැන් දාගෙන යනවා. දිලුකෙන් පටන් ගමු. 40යි. ඕෂධි 38යිද? ගියේ පාර ගානමයි 42යි. මනුල 44යි නිර්වාණ. උදාශන 48යි. 50 නැද්ද? ජනෝද්‍ය 41යි. 50 එක්කෙනෙක්වත් නැද්ද? මතීෂ 40යි. 40යි දැක්කනේ ගෞරණී 35ද? තවින්ෂා 48යි. එකක් වැරදි. 30යි. ඕෂධි 36යි.
41යි සාවිද්‍යා. විශ්ව 46යි. හොඳයි විශ්ව. දිනාලි 44යි. දෙසඳු 43යි. මම සමහර දැක්ක ඇති කට ඒවන්නේ. ඔමායා 41යි. චිරන්දි 38යි. දිනෙත් 43යි. 40න් එහා කටි ගොඩක් ඉන්නවා. තරුෂි 44යි. ෆාතිමා 40යි. ෆාතිමත් බෑ බෑ ගගා හිටියේ. මෙතුක 49යි. එක ලකුණක් මිස් වුණා. නෙතාරා 48යි. එක ප්‍රශ්න ගිහලා දෙනවා ඔක්කොගේ මොන ප්‍රශ්නේද හිරුෂ 40යි ඊට පස්සේ කෙනා දැක්කේ නැහැ තවින්ෂ 48යි ඔය අර අයින් වුණ ප්‍රශ්නේ අර y සමාන mx දන c දන්නේ නිසල් දැක්කේ නිසා 40 ලක්ෂිකා 48යි හොඳයි දිනාල් 38යි සෙව්මිනි 46යි දෙකක් වෙනවා නේ දෙකක් වැඩිද දෙව්මි 48යි ගොඩක් අයගේ ඕකද අනිවාර්යෙන් වරදින් නැති මට හිතෙන්නේ අර අවසාන කලින් තිබ්බ අර B ගේ 6ද දන්නේ නැහැ ගොඩක් අය මං හිතන්නේ හරි චමෝද් ලක්ෂාන් 46 හරි එහෙනම් ඇතිනේ අද තරුල් ඊට ඉස්කෝලේ යන දැන් එකට කාලා ඔව් උදිනවා කියන්නේ ගොඩක් අය ඔන්න හෙට ඉස්කෝලේ යන්න කියලා බරබරේ දානවා ඇඩ්මිෂන් ගන්න කියලා මෙතක සූර්යරාජ් යනවනේ ඉස්කෝලේ හරි එහෙනම් අපි හෙට රෑ හම්බෙමු. හෙට රෑ පොඩ්ඩක් කලින් දාමු අපි. රචනා ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරිද? එහෙනම් අපි හෙට මතක තියාගන්න රෑ 10 වෙද්දි අනිවාර්යෙන් එන්න. හරි මොන දේ කරත් පන්තිකත් කොහොම හරි කරලා ෂේප් කරලා 10 වෙද්දි එන්න. හෙට රචනා ප්‍රශ්න ටිකක් කතා කරමු. ටික කලින් ආවොත් ගොඩක් ගණන් හැදුවේ. හරි? එහෙනම් ඇති. අපි හෙට හම්බෙමු. ආයිබෝවන්.